right. අපි සෙෂන් එක පටන් ගමු. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද සෙෂන් එකට. අද අපි ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති පහුගිය මාසය ඇතුළත ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකේත් එක්කම 189 රවුන්ඩ් දෙකක් ගියා. ඒ වගේ ගොඩක් දේවල් වෙනස් වුණා. අපි ඒවත් එක්කම ඕස්ට්‍රේලියාවේ මේ දවස්වල වෙච්ච වෙනස්කම් සහ අනාගතයේ ඔයාලට PR එක ගන්න මොන මොන පාත්වේස් තියෙන්නේ මොනවද අලුත්ම චේන්ජස් කියලා අද සෙෂන් එකේදී කතා කරනවා. අපි තව විනාඩි 3-4ක් බලමු. කට්ටිය තාම ජොයින් වෙනවා. ඊට පස්සේ මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා ඒක කරනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඒත් එක්කම ඔයාලා අපි මම සෙෂන් එක යන වෙලාවේ ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් මම කතා කරන ටොපික්ස් ගැන chat එකට දාන්න. ඒ ප්‍රශ්න ටික ආපහු ඊට පස්සේ අපි කතා කරමු. හරි? right. මම එහෙනම් සෙෂන් එක පටන් ගන්නවා. අද කතා කරන්න යන ගොඩක් ටොපික්ස් අද මේ කියන්නේ මේ කාලයට තමයි වැදගත් වෙන්නේ. සමහර විට මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මම ඩිස්ක්ලේම් එකක් දාලා තියෙනවා. මේ ජෙනරල් ඩීටේල්ස් තමයි අද මම කතා කරන්න යන්නේ. මේ දේවල් සමහර වෙලාවට ඔයාගේ ප්‍රොෆයිල් එකට එක්සැක්ට්ලි රිලේටඩ් වෙන්නේ නැතුව ඇති. එහෙම වුණොත් ඕගොල්ලන්ට ඒ කියන්නේ මොනවා හරි දැනගන්න ඕන නම් ඔයාලා පර්සනලි මට කතා කරලා එහෙම නැත්නම් ඔයාලා කන්සල්ටේෂන් එකක් දාගන්න. ඔයාලගේ තියෙන සර්කම්ස්ටැන්සස් සමහර විට අපි අද කතා කරන දේවල් වලින් වෙනස් වෙන්න පුළුවන් ඉදිරියේදී. සමහරට මේ දේවල් මොකද ඕස්ට්‍රේලියාවේ ලෝ එක මයිග්‍රේෂන් ලෝ එක හැමදාම වෙනස් වෙන හින්දා. right. හරි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන ටොපික්ස් ටික each states allocations ගැන සම්බන්ධයෙන් කතා කරනවා. ඒත් එකම state specific nomination criteria ගැන කතා කරනවා. ඒත් එකම what you should study. ඒත් එකම ඔයාලා PR එක ගන්න next අවුරුදු කීපෙදී මොනවද ඔයාලා ස්ටඩි කරන්න ඕනේ? ඒත් එකම මොනවද ඔයගොල්ලෝ ප්‍රයොරිටයිස් කරන්න ඕනේ කියන එක ගැන කතා කරනවා. ඒත් එකම concurrent study and ස්ටුඩන්ට් වීසා එක්ස්ටෙන්ෂන් ගැන කතා කරනවා. ගොඩක් මම දැක්ක ගෲප් වල එක ගෲප් එක එක්කෙනේ දාලා තිබ්බා වීසා රිෆියුසල් ගොඩක් තියෙනවා කියලා. ගොඩක් අය මට කතා කරා. මම ඇත්තටම කතා කරන්න මොන වගේ අයගේද වීසා රිෆියුසල් වෙලා තියෙන්නේ? ඒත් එක මොන වගේ අයගේද වීසා රිෆියුසල් වෙන්නේ නැත්තේ කියලා. ගොඩක් අයට ගොඩක් වැරදි දේවල් සමහර ගෲප් වල ප්‍රචාරය කරන අතරම මම ඒ ගෲප් වල මාව අයින් කරලා දෙනවා some reasons. මොකද මම ඒ කීප තැනකම කතා කරලා කිව්වා මේ දේවල් වැරදි කියලා. ඒක නිසා මට නම ගම් කියන්න බෑ මොන ගෲප් වලද කියලා. ඔයගොල්ලෝ සමහරට දන්නවා ඇති. සම්පූර්ණ වැරදි දේවල් කියන්නේ සමහර ගෲප් වල. ඒත් එක්කම ඔයාලගේ ප්‍රශ්න සහ ඒවට අදාළව උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මම ඒකෙදි ඔයාලා දැනගන්න ඕනේ ඒක මම මයිග්‍රේෂන් ඇඩ්වයිස් එකක් විදිහට නෙමෙයි දෙන්නේ. ජෙනරල් නොලෙජ් එකක් හැටියට ඔයාලට ඩිරෙක්ට් මයිග්‍රේෂන් ඇසිස්ටන්ස් එකක් එහෙම නැත්නම් මයිග්‍රේෂන් ඇඩ්වයිස් එකක් ගන්න නම් ඩිරෙක්ට්ලි මට කතා කරන්න. මොකද මම මේ ඩිස්ක්ලේම් එක දාන්නේ සමහර වෙලාවට මම මේ කියන දේ නිසා සමහර වෙලාවට ඒක මට මේ ලිමිටඩ් ටයිම් එකේදී මට තියෙන ලිමිටඩ් ඩාටා නිසා සමහර වෙලාවට මට හරි ඇඩ්වයිස් එක ඔයාලට දෙන්න බැරි වෙන්න පුළුවන්. හරි? right. okay. right අපි කතා කරමු මුලින්ම each state allocations ගැන මම චුට්ටක් මේක යනවා allocations ගැන කතා කරන්න වෙනම වෙබ්සයිට් එකකට right මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා allocations ගැන කතා කරොත් දැනට ඔයගොල්ලන්ට මම සරලව පැහැදිලි කරොත් මාර අවුලක් වුණා අපි හැමෝම මොකද ගිය මාස දෙකකට කලින් ඩිපාර්ට්මන්ට් එක ඒ කියන්නේ මිනිස්ටර් කිව්වා අපි මේ සැරේ මුකුත් වෙනස් කරන්නේ නැහැ ස්ටේට් ඇලොකේෂන්ස් එක සමානව දෙනවා කියලා. හැබැයි ගිය සතියේට ඉඳලා අපිට දැනගන්න ලැබුණා එක එක ස්ටේට්ස් වල ඇලොකේෂන්ස් වලින් සාමාන්‍යයෙන් 130ක් විතර ගොඩක් ඇලොකේෂන්ස් කපලා තියෙනවා. උදාහරණයකට ඔයාලා පෙවුනොත් ACT වල ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි වල 190 එක මේ අවුරුද්දේ තියෙන 800යි. 491 එකත් 800යි ගිය අවුරුද්දේ 1000ක් තිබ්බ එකේ 200ක් අඩු වෙලා තියෙනවා 190 එක. හරි?
ඒත් එක්කම නිව් සවුත් වේල්ස් වල 3000ක් තිබ්බ එක මේ අවුරුද්දට තියෙන්නේ 2100යි 491 1500. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන ඔයා 190 එකට හරි 491 එකට යනවා නම් මේ සැරේ සෑහෙන දුරට මේ කෝටක් අඩු වෙච්ච නිසා කියන්නේ ඒගොල්ලන්ගේ නොමිනේෂන් ක්‍රයිටීරියා හරි ටයිට් වෙලා තියෙන්නේ. හරි. ඒත් එක්කම එකම ස්ටේට් එක දැනට නිකුත් වෙච්ච කෝටක් අනුව නොදර්න් ටෙරිටරි වලට විතරක් 190 850ක් හම්බෙලා තියෙනවා. ගිය අවුරුද්දට වඩා 50ක් වැඩිපුර හම්බෙලා තියෙනවා. එකම ස්ටේට් එක දැනට තියෙන. එතකම කුයිස්ලන්ඩ් වලට දැනට ඒගොල්ලන්ටගේ කෝටා එක ඒගොල්ලෝ එළියට දාලා නැහැ. බට් ඩිපාර්ට්මන්ට් එක කන්ෆර්ම් කරලා තියෙනවා. හැම ස්ටේට් එකකටම ඒගොල්ලෝ ෆයිනල් කෝටා එක ඇලොකේට් කරලා තියෙන්නේ. අපිට ලබන සතිය වෙද්දී ගොඩක් වෙලාවට දැනගන්න පුළුවන් කුයිස්ලන්ඩ් වල එතකම සවුත් ඕස්ට්‍රේලියා වල වික්ටෝරියා ඇන්ඩ් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ඔය ස්ටේට්ස් වල කෝටා එක හරියටම දැනගන්න පුළුවන් වෙයි. ගොඩක් වෙලාවට කුයිස්ලන්ඩ් වලට ගොඩක් වෙලාවට අපි හිතන හැටියට වැඩිපුර කෝට එකක් හම්බෙයි. මොකද ඒගොල්ලෝ වැඩිපුර ඉල්ලලා තියෙනවා. ඒකට හේතුව 2032 ඔලිම්පික් තියෙන කුයිස්ලන්ඩ් වල මං හිතන්නේ ඕගොල්ලෝ දන්නවා ඇති. ඒ නිසා ඒගොල්ලෝ දැනටම ඒ ෂෙඩියුල් වලට ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඒත් එකම ඒගොල්ලන්ට ගොඩක් වර්කර්ස්ලා ඕන වෙලා තියෙනවා. ඒ දේවල් එක්කම කුයිස්ලන්ඩ් වලට වැඩිපුර කෝටා එකක් හම්බෙයි කියලා අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා. ස්පෙෂලි සවුත් ඕස්ට්‍රේලියා වලටත් ගොඩක් වෙලාවට කෝටා එක අඩු වෙයි මේ යන විදිහට. ඊට පස්සේ ඇවිල්ලා වික්ටෝරියා වලට සෝරි සවුත් ඕස්ට්‍රේලියා වලටත් කෝටා එක අඩු වෙනවා. ඊට පස්සේ ගත්තහම තස්මේනියා වල කෝටා එකත් සෑහෙන අඩු වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ගිය අවුරුද්දේ 2100ක් තිබ්බ එක මේ අවුරුද්දේ 190 1200 ඔයගොල්ලෝ දන්නවා. ඔයාලා මගේ තස්මේනියා සෙෂන් එකට ආවා නම් ඒගොල්ලෝ ඔවුන්ගේ ක්‍රයිටීරියා සෑහෙන ටෆ් කරලා තියෙනවා. කවුරු හරි තස්මේනියා ඉන්නවා නම් ඕගොල්ලොන්ට අර අපි කියන්නේ පටිතද කරගන්න වෙනවා වගේ කාරණාවක් වෙලා තියෙනවා. හැබැයි ස්ටිල් ඕගොල්ලෝ මම අපේ ඕස්ට්‍රේලියාවේ මගේ ගෲප් එකේ හිටියනම් දකින්න ඇති දැනට ඇත්තටම තස්මේනියා 190 මං හිතන්නේ EOIs ඒගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ 300 ගාණයි. හරි? හැබැයි ඒගොල්ලන්ට ඕන තරම් opportunity එක තියෙනවා EOIs 300 ගණක් කියන්නේ eligibility එකයි තියෙන්නේ ඇත්තටම 300 ගාණයි. ඒ නිසා ඔයා orange list එකේ හිටියත් ඔයාට හෙට අනිද්දා වෙද්දි ගොඩක් වෙලාවට නැත්නම් ලබන මාසේ වාගේ වෙද්දි ඔයා eligible නම් ඔයාට invitation එකක් එයි. අපි ඒකත් වැඩිපුර කතා කරමු. මං කතින් කතා කරේ සවුත් ඕස්ට්‍රේලියා ගැන ගොඩක් වෙලාට ඒගොල්ලන්ගේ කෝටා එක අඩු වෙයි. වික්ටෝරියා වලත් ගොඩක් වෙලාට කෝටා එක නිව් සවුත් වේල්ස් වගේම වෙයි. ඒ කියන්නේ 2100ත් 1500ක් අතරම වෙයි. වෙස්ටර්න් ඕස්ට්‍රේලියාත් ටෝටල් එක ඔයාලා දැක්කන නිවුස් එකේදී 3400යි. ඒක අනුව ගොඩක් වෙලාවට වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වලත් කෝටා එක සෑහෙන්න අඩු වෙයි ගිය අවුරුද්දට සාපේක්ෂව. ඒක නිසා මෙන්න මේ ඇලොකේෂන් එක දිහා බලපුවම අපිට තේරෙනවා එන්න එන්න ඕස්ට්‍රේලියාවේ ස්කිල් මයිග්‍රේෂන් ප්‍රොසෙස් එක ටෆ් වෙනවා. හරි? ඒකට මේන්ම හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ මේ දවස්වල හවුසින් ක්‍රයිසිස් එක. හවුසින් ප්‍රයිස් එක වැඩි වෙනවා. ඒකට හේතුව තමයි සප්ලයි අඩුයි, ඩිමාන්ඩ් එක වැඩි, ගොඩක් අය එන නිසා. හරි? ඒක නිසා ඕගොල්ලෝ ඉස්සරහට ඕස්ට්‍රේලියාවට දැනට ඉන්න අය ඉන්නවා නම් ඕස්ට්‍රේලියාවේ ඕගොල්ලොන්ට ඩෙෆිනේට්ලි පාත්වේස් කීපයක්ම ඕපන් කරගන්න වෙනවා ඕගොල්ලන්ට PR එක දාගන්න. එහෙම නැති වුණොත් ගොඩක් අයට ලංකාවට යන්න වෙයි කියලා තමයි හිතෙන්නේ. මොකද මේ තියෙන ඩාටා දිහා බලපුවහම. හරි. අපි ඊට පස්සේ එමු කතා කරමු එක එක ස්ටේට් එකේ මොනවද තියෙන ක්‍රයිටීරියා ගැන. හරි. අපි කතා කරොත් ACT. ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි එකේ ක්‍රයිටීරියා ගොඩක් තියෙනවා. මම එච්චර කතා කරන්න යන්නේ නැහැ. මේකෙදි කැන්බෙරා මෙට්‍රික්ස් එක බලන්න ඕනේ. ඒත් එක්කම ඒගොල්ලන්ට more generously ඒගොල්ලෝ එහෙ ස්ටඩි කරපු අයට ඉන්විටේෂන් ලබා දෙනවා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම වැදගත් දේ තමයි මේගොල්ලන්ගේ ACT nominated occupation list එකේ ඔයාගේ occupation එක තියෙන්න ඕනේ. ඒත් එක්කම කැන්බරා වල at least 6 month live වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් offshore ඉන්න ඕනේ. මම ගොඩක් කැන්බරා ගැන කතා කරන්නේ නැහැ. මොකද ගොඩක් අපේ ක්ලයින්ස්ලා කැන්බරා වල නැහැ. කීප දෙනෙක් ඉන්නේ සහ කැන්බරා ස්ටඩි කරපු අයට ගොඩක් opportunity එකක් තියෙනවා. එහි ඉන්විටේෂන් එකක් ගන්න. හරි. ඊට පස්සේ අපි කතා කරොත් ඊළඟ වැදගත්ම ස්ටේට් එක තමයි නිව් සවුත් වේල්ස්. ඔයගොල්ලෝ දැක්කා නිව් සවුත් වේල්ස් වල කෝටා එක අඩු වෙලා තියෙනවා 2100කට. අපිට පොඩ්ඩක් කතා කරමු නිව් සවුත් වේල්ස් ගැන. නිව් සවුත් වේල්ස් වල 190 වීසා එක කොහොමද දෙන්නේ? කාට හරි අයිඩියා එකක් තියෙනවද? ඔයාලා ෆලෝ අප් කරලා තියෙනවද කොහොමද ඒගොල්ලන්ගේ ට්‍රෙන්ඩ් එක නිව් සවුත් වේල්ස් වල? හරි? ඔයගොල්ලෝ දැක්කනම් ගිය දවස් ටිකේ නිව් සවුත් වේල්ස් රවුන්ඩ් එක ගියා නම් ඒක දිහා බලාගෙන හිටියා නම් නිව් සවුත් වේල්ස් වල work experience doesn't matter. හරි? ඒ කියන්නේ නිව් සවුත් වේල්ස් වල work experience තියෙනවද නැද්ද කියන එක ඒගොල්ලන්ට අදාළ නැහැ 190 වීසා එකට. පටල ගන්න එපා. මම කියන්නේ 190 වීසා එකට. එතකොට නිව් සවුත් වේල්ස් ස්ටේට් එක ඉන්නවා නම් ඕගොල්ලෝ එහෙන් ඉන්විටේෂන් එකක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට මැක්සිමම් පොයින්ට්ස් තියෙන්න ඕන.
හරි? ඔයාට මැක්සිමම් පොයින්ට්ස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට ලකුණු 95ක් ලකුණු 100ක් යන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට ඔයාට ඔයාගේ 190 එකක් ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේගොල්ලන්ගේ තියෙන 491 කැටගරි එක. 491 කැටගරි තුනක් තියෙනවා. ඒකේ පළවෙනි කැටගරි එක තමයි currently employed වෙලා ඉන්න regional New South Wales employee කෙනෙක් ගාව වැඩ කරනවා නම් එයාට opportunity එකක් තියෙනවා. හැබැයි මේ pathway එක දැනට වහලා තියෙන්නේ. දෙවැනි කැටගරි එක තමයි skill New South Wales regional skill list එකේ වගේ occupation එක තියෙන්න ඕනේ. ඒත් එක්කම New South Wales වල ඉන්න ඕනේ. at least 3 months වත් ඉන්න ඕනේ. තියෙනවා නම් එතකොට New South Wales investment New South Wales වලින් ඔයාට invite කරනවා. එහෙම වුණොත් 491 එක දාන්න පුළුවන්. තුන්වෙනි කැටගරි එක තමයි regional New South Wales graduatesලා. ඒ කියන්නේ උදාහරණයකට වොලොංගොන් යුනිවර්සිටි එකේ ස්ටඩි කරපු අයට ඒත් එක්කම චාල්ස් ස්ටුවර්ට් යුනිවර්සිටි එකේ වග තියෙන එකේ ස්ටඩි කරපු අයට එහෙම නැත්නම් වෙස්ටර්න් සිඩ්නි යුනිවර්සිටි එකේ රීජනල් කැම්පස් එකක ඉගෙන ගත්ත එක්කෙනෙකුට chance එකක් තියෙනවා ඒත් එක්කම නිව්කාසල් යුනිවර්සිටි එකේ ඉගෙන ගත්ත අයට මෙන්න මේ pathway 3 එකෙන් යන්න පුළුවන්. ගිය අවුරුද්දේ මම දැක්ක විදිහට ගොඩක් අපේ ශ්‍රී ලංකන්ස් අය වොලොංගොන් යුනිවර්සිටි එකේ ඉගෙන ගත්ත අයට ගොඩක් අයට ලකුණු 65න් වුණත් 65න් ඇවිල්ලා තිබ්බා මෙන්න මේ 491 pathway 3 එකෙන්. ඒක නිසා ඔයගොල්ලෝ රීජනල් ස්ටඩි කරනවා නම් නිව් සවුත් වේල්ස් ඔයගොල්ලෝ ලොකු ඔපචුනිටි එකක් තියෙනවා නිව් සවුත් වේල්ස් වල මේ pathway 3 එකෙන් යන්න. ඒකට මම කලින් කිව්වා වගේ නිව් සවුත් වේල්ස් වල 190 එකට ඔයාට මේ ස්කිල් එකට ඔයාට වර්ක් එක්ස්පීරියන්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ලකුණු තමයි තියෙන්න ඕන. හයි මාක්ස් තියෙනවා නම් ඔයාට ඉන්විටේෂන් එකක් එනවා. ලෝ මාක්ස් තියෙනවා නම් ඔයාට ඉන්විටේෂන් එකක් එන්නේ නැහැ. පැහැදිලි නේද? එතකොට 491 එකේ කැටගරි තුනයි පළවෙනි කැටගරි එකට ඔයාට ජොබ් එකක් තියෙන්න ඕන රීජනල් නිව් සවුත් වේල්ස් එම්ප්ලොයර් කෙනෙක් යටතේ. හැබැයි ඒ ජොබ් එකට අදාළ ස්කිල් එක ස්කිල් ලිස්ට් එකේ තියෙන්න ඕනේ නැහැ රීජනල් ස්කිල් ලිස්ට් එකේ. එතකොට පාත්වේ 2 එකට තමයි නිව් සවුත් වේල්ස් රීජනල් ස්කිල් ලිස්ට් එකේ තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි රීජනල් ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න ඕන. මම හිතනවා පැහැදිලිව ඇති කියලා. ඒතර ඔයාට 491 එකක් දාන්න නම් මෙන්න මේ කැටගරි තුනෙන් එකකට ඔයා සිලෙක්ට් වෙන්නට ඕනේ. හරි? මොනවා හරි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න chat එකේ. හරි? රයිට්. ඒත් එක්කම මම දන්නවා ගොඩක් අය එක එක ස්ටේට් වලින් එක එක ස්ටේට්ස් වලට මාරු වෙනවා. ඔයගොල්ලෝ කැටගරයිස් කරලා ඇහුවොත් කොයි ස්ටේට් එකද ලේසි කියලා මම රෙකමන්ඩ් කරනවා නිව් සවුත් වේල්ස් පැත්තට යන්න එපා unless ඔයාට high marks ගන්න පුළුවන් නම් කියලා. හරි? එහෙම නැත්නම් මෙන්න මේ කැටගරි තුනට ඔයා ෆිට වෙනවද කියලා. ගොඩක් වෙලාවට අපේ ශ්‍රී ලංකන් අය හෝ අනිත් අපේ දැනට PR එක බලාගෙන ඉන්න අයට ඇත්තටම අයිඩියා එකක් නැහැ මොන ස්ටේට් එකටද යන්නේ. මොන ස්ටේට් එකට තමන්ගේ ප්‍රොෆයිල් එක ෆිට වෙන්නේ කියලා. හරි? ඒකට ඕගොල්ලෝ දැනගන්න ඕන ඕගොල්ලෝ පොඩක් රිසර්ච් එකක් කරන්න ඕනේ තමන්ට හරියන ස්ටේට් එක මොකක්ද කියලා. තමන්ට හරියන්නේ නැති ස්ටේට් එක කොච්චර කාලයක් හිටියත් එන්නේ නැහැ. උදාහරණයකට නිව් සවුත් වේල්ස් ඉන්න එක්කෙනෙකුට ලකුණු 75ක් තියෙන නර්ස් කෙනෙකුට ගොඩක් වෙලාවට නිව් සවුත් වේල්ස් වලින් එන්නේ නැතුව ඇති. ඒතකොට ඒ නර්ස් බලා ගන්න ඕනේ එයා යන්න ඕන කොහටද? එයාට ජොබ් එකක් හම්බෙන්න පුළුවන්. ඔයාට ලකුණු ගන්න බැරි නම් එයාට ජොබ් එක ප්‍රයොරිටයිස් කරන ස්ටේට් එකට එයා මූව් වෙන්න ඕනේ. අන්න ඒ වගේ Tamanට ඒ වගේ self knowledge එකක් තියෙන්න ඕනේ. කොයි ස්ටේට් එකටද කොයි පැත්තටද තමයි යන්න ඕනේ කියලා. හරි? රයිට්. නිව් සවුත් වේල්ස් ගැන මම මේ සරලව කතා කරන්නේ. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙන වෙලාව අපි ප්‍රශ්නත් එක්ක ගොඩක් මේ දේවල් කතා කරමු. හරි? ඊළඟට මම එනවා හැමෝගෙම කැමතිම ස්ටේට් එක මම ඉන්න ස්ටේට් එක වික්ටෝරියා. වික්ටෝරියා වලත් තාම ෆුල් ඇලොකේෂන් එක ඇවිල්ලා නැහැ. අර කලින් කිව්වා වගේ නිව් සවුත් වේල්ස් වලටම වෙච්ච දේ වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ 190 2100කුත් 491 1500කට හා සමාන ගාණක් වික්ටෝරියා වලටත් හම්බෙයි කියලා හිතනවා. එතකොට එහෙම ගත්තාම සැලකිය යුතු අඩුවක් වෙනවා. ඒතර වික්ටෝරියා වල අපි කතා කරොත් මේකෙදි වික්ටෝරියා වල මෙහෙමයි. 190 එකට වික්ටෝරියා බලන්නේ කරුණු තුනයි. මම හැමදාම හැමතැනම කියන කරුණු තුනක් තමයි තියෙන්නේ. පළවෙනි එක close related job එකක් තියෙන්න ඕනේ. දෙවෙනි එක superior english තියෙන්න ඕන. තුන්වෙනි එක ස්කිල්ඩ් පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. හරි? ඔන්න ඔය කියන කරුණු තුන මැච් වෙනවා නම් ඔයාගේ ප්‍රොෆයිල් එකට ගොඩක් වෙලාවට 190 වීසා එකක් වික්ටෝරියා වලින් ඔයාලට ගන්න පුළුවන්. හරි? එතකොට වික්ටෝරියා වල මම කලින් කිව්වා වගේ මේගොල්ලෝ ලකුණු වලට ලොකුවට ෆලෝ කරන්නේ නැහැ. නැත්නම් ලොකුවට ලකුණු දිහා බලන්නේ නැහැ. ඒතකොට ඔන්න ඔය ක්‍රයිටීරියා තුන තියෙනවා නම් ලකුණු 75ක් තියෙන නර්ස් කෙනෙකුට එන්න පුළුවන්. ඒත් එකම ලකුණු 75ක් තියෙන සිවිල් ඉංජිනේර කෙනෙකුට 190 එකක් එන්න පුළුවන්. ඊවන ලකුණු 75ක් තියෙන ෂෙෆ් කෙනෙකුට මේක එන්න පුළුවන්. හරි?
පැහැදිලිද මං කියපු දේ? ඒක නිසා ඔයගොල්ලෝ වික්ටෝරියා වල ඉන්නවනම් මම මේ කියපු කරුණු තුන achieve කරගන්න බලන්න. පළවෙනි එක තමයි close related occupation එකක්. දෙවෙනි එක තමයි superior English. තුන්වෙනි එක තමයි skilled partner. ඔන්න ඔය කියන කරුණු තුන ඔයාට fit වෙන්නේ නැත්නම් ඔයාට 190 එකක් කියන එකක් වික්ටෝරියා වලින් එන්නේ නැති වෙන්න පුළුවන්. high chance එකක් තියෙන. ඒතකොට ඔයා මොකද්ද focus කරන්න ඕන? 491 එක. ඒකට හේතුව තමයි වික්ටෝරියා වල ඔයාට 190 and 491 කියන දෙකම දාන්නට බෑ. මං හිතන්නේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් ඇති කියලා. ඔයගොල්ලෝ 190 එක ෆෝකස් කරනවා නම් මං අර කියපු කරුණු තුන ෆෝකස් කරන්න ඕනේ. ඒ තුනට ඔයාට ලකුණු නැත්තම් ඔයාට ස්කිල් පාර්ට්නර් කෙනෙක් නැත්තම් ඔයාට ලකුණු 85ක් තිබ්බත් ගොඩක් වෙලාවට ඔයාට ඉන්විටේෂන් එකක් එන්නේ නැති වෙයි. හරි? හැබැයි ස්කිල් පාර්ට්නර් තියෙන ලකුණු 80ක් තියෙන එක්කෙනාට ඉන්විටේෂන් එකක් එනවා ස්කිල් පාර්ට්නර් කෙනෙක් නැති 85ක් හෝ 90ක් හෝ 95ක් තියෙන එක්කෙනෙකුට. හරි? මේ කියන දේවල් මේ විදිහටම වෙනවා ඔයගොල්ලන්ට රවුන්ඩ්ස් යද්දි බලන්න පුළුවන්. හරි? පැහැදිලි කියපු දේ. මොකද ඔය බයි ලාස්ට් 5 years වල ඔය විදිහට තමයි වික්ටෝරියා වල ඒගොල්ලෝ නොමිනේෂන් දුන්නේ. එතකොට ඊළඟ කාරණාව වික්ටෝරියා වල salary matters. මේ salary matter එක එන්නේ ගොඩක් වෙලාවට engineering, IT, business එතකම දැන් නර්සස්ලාට ඔන්න ඔය කියන field හැමෝටම මෙන්න මේ salary එකේ අගය වැදගත් වෙනවා. මම අර කලින් කියපු closely related occupation එක. මෙහෙම හිතන්නකෝ. IT ගොඩාක් ඔකියුපේෂන්ස් තියෙනවා. ගිය පළවෙනි ඉන්ටරිම් එකේදී මගේ ක්ලයන්ට්ස්ලා කීප දෙනෙකුට ඉන්විටේෂන් ආවා. ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක ගත්තාම ඒගොල්ලෝ අර මං කියපු කරුණු තුනටම ෆිට වෙනවා. එයාලා ජොබ් එකක් කරනවා. ඒත් එක්කම සුපීරියර් ඉංග්‍රීසි තිබ්බා. පාර්ට්නර් ස්කිල් පාර්ට්නර් කෙනෙක්. ඒගොල්ලන්ගේ සැලරි එක ලක්ෂයකට වඩා වැඩි. ඒත් එක්කම ඒගොල්ලන්ගේ පොයින්ට්ස් තිබ්බා 95ක්. එතකොට ඒ වගේ හයි ප්‍රොෆයිල් තියෙන IT ෆීල්ඩ් එකකට ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට නොමිනේෂන් එකක් ගන්න පුළුවන්. IT වලට නොමිනේෂන් දෙනවා වික්ටෝරියා වල. හැබැයි ඔයාට අඩුම ගානේ ඔයාගේ සැලරි එක ලක්ෂයකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒත් එක්කම ඔයාට සුපිරි ඉංග්‍රීසි තියෙන්න ඕන. ඔයාගේ පාර්ට්නර් ස්කිල් පාර්ට්නර් කෙනෙක් වෙන්න ඕන. ඔන්න ඔය කියන කරුණු ටික සෙට් වුණොත් IT වල දැනට ජොබ් කරන අයට good luck ඕගොල්ලන්ට ඉන්විටේෂන් එකක් ඒවි. හරි? ආපුවාම මට කියන්න. හැබැයි ඔයාගේ සැලරි එක 100ට වඩා අඩු නම් ඒත් එක්කම ඔයාට ස්කිල් පාර්ට්නර් කෙනෙක් නැත්තම් ඊවන් ඔයාට 100ට වඩා හම්බ වෙනවා නම් ස්කිල් පාර්ට්නර් කෙනෙක් නැත්තම් ගොඩක් වෙලාවට ඔයාට 190ක් එන්නේ නැති වේවි. depend on the scenario. හරි? ඒ නිසා ඔයගොල්ලෝ especially IT කරන ඉන්නවා නම් ඔයගොල්ලන්ගේ salary එක matters. ඔයගොල්ලන්ගේ superior English matters. ඔයාගේ partner skill partner කෙනෙක් කියන එක matters. දැනට තියෙන දේවල් එක්ක ග්‍රැජුවේට්ස්ලට වුණත් 491 එක ඇප්ලයි කරන්න බෑ ඔයා රීජනල් වැඩ කරන්නේ නැත්නම්. හැබැයි තාම ෆුල් කෝටා එක හම්බෙලා නැති නිසා මේ හම්බුනොත් හරි ෆුල් කෝටා එක හම්බුනොත් මේගොල්ලෝ මේක වෙනස් කරයි ගිය අවුරුද්දට සාපේක්ෂව මට හරියටම කියන්න බෑ. එහෙම වෙනස් කරොත් දැනට මෙල්බර්න් ඒ කියන්නේ මෙට්‍රෝ ඒරියා එක වැඩ කරන එක්කෙනෙකුට වුණත් 491 එකක් ඇප්ලයි කරන්න පුළුවන් වෙයි. හරි මම පැහැදිලි කරන්නම් දැනට මේ මොහොතේදී ඔයගොල්ලන්ට UI ලොච් කරන්න බෑ 491 එකට ඔයා මෙල්බර්න් මෙට්‍රෝ ඒරියා එක වැඩ කරනවා. හැබැයි ඔයා රීජනල් වැඩ කරනවා නම් ඔයාට 491 එකක් ඇප්ලයි කරන්න පුළුවන්. හරි. ඊළඟ දේ තමයි කොහොමද 491 එකේ ප්‍රයොරිටි එක දෙන්නේ? 491 එකෙත් මම කියපු කාරණා ටික තමයි 491 එකේදී ඔයාට ප්‍රොෆිෂියන්සි ඉංග්‍රීසි තියෙන්න ඕනේ. ඒත් එක්කම ඔයා close related occupation එක වැඩ කරන්න ඕනේ. ඒත් එක්කම අනිත් වැදගත්ම දේ තමයි ඔයා live and work regional area වෙන්න ඕනේ. එතකොට live and work regional area proficiency English වෙන්න ඕනේ. ඒත් එක්කම close related job එකක් තියෙනවා නම් ගොඩක් වෙලාට වික්ටෝරියා වල 491 එකක් එනවා. හැබැයි ඕගොල්ලෝ මගෙන් අහයි සමහරට කොහෙවත් දාලා නැහැනේ job එක matters කියලා. job එක mandatory කියලා. කොහෙවත් නැහැ වික්ටෝරියා ක්‍රයිටීරියා වල වික්ටෝරියා ක්‍රයිටීරියා හරි සිම්පල් ක්‍රයිටීරියා ටිකක් තියෙනවා. හැබැයි එයාලා නොමිනේෂන් එක දෙද්දි මම මේ කියපු කාරණා ටික අනිවාර්යයෙන්ම බලනවා. වික්ටෝරියා වල නොමිනේෂන් එක දෙන්නේ. ඒ කියන්නේ human involvement එකක් තියෙනවා. වික්ටෝරියා වල හැම දාන ROI එකක්ම ඒගොල්ලෝ human interfere එකක් ඇවිල්ලා ඒගොල්ලෝ චෙක් කරනවා. හරි? ඒකට මිනිස්සෙක් චෙක් කළා තමයි ඒ ඉන්විටේෂන් එක දෙන්නේ. ඒක නිසා ඕගොල්ලන්ට මම අර කියපු කාරණා තුන සැටිස්ෆයි වෙනවා නම් ඕගොල්ලන්ට වික්ටෝරියා වලින් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් ඉන්විටේෂන් එකක්. අනිත් එක වොරි වෙන්න එපා. හැම ඔකියුපේෂන් එකකටම වික්ටෝරියා වල දෙනවා. අනිත් ස්ටේට්ස් වගේ නෙමෙයි ප්‍රයොරිටයිස් කරන්නේ නැහැ. හැම ඔකියුපේෂන් එකකටම අපි දැක්ක පහුගිය කාල සීමාවේ වුණත් දීලා තියෙනවා. හැබැයි අර මං කියපු කරුණු ටික සැටිස්ෆයි වෙනවා නම්. හරි? එතකොට ඒත් එක්කම තවදුරට කතා කරොත් වික්ටෝරියා more generously occupations කීපයක් ඒගොල්ලෝ prioritize කරනවා. පළවෙනි occupation එක හැම වෙලාවෙම වාගේ teachersලා. මෙතන teachersලා ගත්තාම ඒගොල්ලෝ secondary teaching, early childhood, primary teaching කියන තුනටම priority එකක් දෙනවා. දෙවෙනි එක තමයි health field එකේ කට්ටිය
නර්සස්ලා ඒත් එක්කම ෆිසියෝതെරපිස්ට් ඔකියුපේෂනල් තෙරපිස්ට් MLS මෙඩිකල් ලැබොරටරි සයන්ටිස්ට් ඒ වගේ හැමෝටම ඉන ෆීල්ඩ් එකේ GPලා හැමෝටම ප්‍රයොරිටි එකක් දීලා ඒගොල්ලෝ UI ඉන්විටේෂන්ස් දෙනවා. එතනින් ගියහම IT ෆීල්ඩ් එකේ අයටත් ඒගොල්ලෝ ප්‍රයොරිටයිස් කරනවා. මම අය කියපු හයි ප්‍රොෆයිල් වල අයට තමයි ගොඩක් වෙලාවට හම්බෙන්නේ. ඉන්ජිනියර් ෆීල්ඩ් එකේ ඇතැම් උදාහරණයකට සිවිල් ඉන්ජිනියර් වගේ මේගොල්ලෝ ප්‍රයොරිටයිස් කරනවා. ඊට පස්සේ ට්‍රේඩීස්ලා තමයි ඊළඟට හයි ප්‍රයොරිටි කරන්නේ. හැම ට්‍රේඩි ඔකියුපේෂන් එකක්ම except chef and motor mechanics ඔය දෙකට විතරයි පොඩ්ඩක් සලකන්නේ නැත්තේ. අනිත් හැම ඔකියුපේෂන් එකකටම ගොඩක් වෙලාවට ලකුණු 65න් PR එක ගන්න පුළුවන්. දැන් පේන්ටිං පොඩ්ඩක් වික්ටෝරියා වල වැඩියෙන් තියෙන නිසා පේන්ටර් කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන ඔයාට ලකුණු 70ක් 75ක් විතර ගන්න වෙයි. ඔයා කාපෙන්ටර් කෙනෙක් නම් බ්‍රික්ලේයර් කෙනෙක් නම් රූෆ් ප්ලම්බර් කෙනෙක් නම් වෙල්ඩර් ලිටල් බිට් මේ දවස්වල වෙල්ඩර්ස්ලාත් ලකුණු 70 75 යනවා. ඔය මං කියපු කාපෙන්ටර් බ්‍රික්ලේයින් එතනින් ගියාම රූෆ් ප්ලම්බින් ඊට පස්සේ සොලිඩ් ප්ලාස්ටර් ඊට පස්සේ තව කොච්චර තියෙනවද? හැම ඔකියුපේෂන් එකකටම ලකුණු 65ත් 75ත් අතර ඕගොල්ලන්ට 190 වීසා එකක් ගන්න පුළුවන් වික්ටෝරියා වල. හරි. ඊට පස්සේ මම කතා කරා 491 එක. ඔයා 491 එකක් දාන්න බලාගෙන ඉන්නවා නම් ඉන්න එපා මෙල්බර්න් වල යන්න රීජනල් ඒරියා වල. හරි. ඊළඟට වික්ටෝරියා වල යන්න බෙස්ට් රීජන්ස් මම තුනක් කියන්නම්. හරි. මොනවද ඒ තුන? මම මගේ ක්ලයන්ට්ස් වලට ප්‍රයොරිටි කරලා කියන්නේ. ඔයා යන්න ෂෙපටන් වලට. ඇයි ඔයා ෂෙපටන් යන්න කියන්නේ? ෂෙපටන් කියන්නේ ඩාමා රීජන් එකක්. ඔයාට එහෙට ගියොත් ඔයාට ඩාමා ගෝල්බන් වැලි කියන ඩාමා රීජන් එකේ ඔයාට එහෙ ගිහිල්ලා 491 එකක් දාගන්න chance එක තියෙනවා. ඊට පස්සේ යන්න ඔයා වර්නබල් කොලැක් ඒරියා එකට ඒ පැත්තට ගියොත් ග්‍රේට් සවුත් ඊස්ටර්න් ඩාමා රීජන් එකට යන්න පුළුවන්. ඒ ඩාමා රීජන් එකට ගියාම ඔයාට ඒ පැත්තෙනුත් ඕනනම් ඩාමා එකක් දාගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ යන රීජන් එක ඩිපෙන්ඩ් වෙනවා. ගොඩක් අයට ජොබ්ස් තියෙනවා හෝෂම් වල. මගේ ක්ලයන්ට්ස්ලා කීප දෙනෙක් හෝෂම් වල ජොබ්ස් හොයාගත්තා. ගොඩක් අයට ජොබ්ස් තියෙනවා මෙතනින් මේ එන්ඩ් එකේ උදාහරණයක් ඇටියට ලේක් එන්ට්‍රස් සේල් ඒත් එක්කම ඒ ඒරියා එකේ ගොඩක් අයට ජොබ්ස් හම්බෙලා තියෙනවා. ගොඩක් අය රීජනල් මාජින් එකේ ස්පෙෂලි ඔල්බරි වොඩොංගා රීජන් වල ජොබ්ස් හොයාගෙන තියෙනවා. හරි. ඒ නිසා ඕගොල්ලෝ කවුරුත් යන්නේ නැති පැතිවලට ફોකස් කරලා යන්න. ඕගොල්ලන්ට පළවෙනි දේ තමයි ඕගොල්ලන්ට ඩාමා රීජන් එකට යන්න. ඕගොල්ලන්ට 491 වීසා එකක් දාගන්න බැරි වුණත් ඔයාලට ඩාමා රීජන් එකට ගිහිල්ලා 482 වීසා එකක් දාගන්න පුළුවන්. ඔයාගේ එම්ප්ලොයර්ට 76515ක සැලරි එකක් ගෙවන්න බැරි නම් ඩාමා රීජන් එක ගොඩක් වෙලාට කන්සෙෂන් එකක් තියෙනවා 10%. එතකොට 72000ක 73000ක සැලරි එකකින් ඔයාලට 482 වීසා එකක් ගන්න පුළුවන්. ඒ වීසා එකේ ඔයා 2 years හිටපුවාම 186 TRT එකක් හරි 186 direct entry හරි PR එක ගන්න පුළුවන්. ගොඩක් ළමයි හිතන්නේ නැති දේවල් තමයි මේවා. ඒකයි මම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ රිසර්ච් එකක් කරන්න. එහෙම නැත්නම් ඔයාලා කන්සල්ටේෂන් එකක් අරගෙන ඔයාලගේ ප්ලෑන් එක හදාගන්න මෙහෙමයි මම කරන්න කියලා. හරි? ඔය වික්ටෝරියාව ගැන. හරි ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න කියන්නේ ක්වෙස්චන් එකක් තියෙනවා නම් මොනවා හරි අහන්න තියෙනවා නම් දාන්න. මොකද මම එකිනෙක කියවන්න යන්නේ නැහැ. මම මේ මගේ නොලෙජ් එකත් එක්ක වික්ටෝරියා වල ඩීටේල්ස් ටික තමයි ඔයාලට මේකෙදි සඳහන් කරේ. හරි. ඊළඟට අපි යන් ඊළඟ ස්ටේට් එක වැදගත් ස්ටේට් එක ගොඩක් අය කතා කරන්න කැමති වෙස්ටර්න් ඕස්ට්‍රේලියා. මම කැමතිම ස්ටේට් එකක්. වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල ගත්තාම ඔයගොල්ලෝ දන්නවා ෂෙඩියුල් 3ක් තියෙනවා. හරි. ඒගොල්ලන්ගේ ක්‍රයිටීරියා වල 190 and 491 කියලා කැටගරයිස් දෙකක් තියෙනවා. ඒ කැටගරි දෙකේ කැටගරයිස් කරන්න මේන් ක්‍රයිටීරියා තුනක් තියෙනවා. එකක් තමයි ග්‍රැජුවේට් ස්ට්‍රීම් එක, ඊළඟ එක ෂෙඩියුල් 2, ජෙනරල් ෂෙඩියුල් 2 එකයි, ජෙනරල් ෂෙඩියුල් 1 එකයි. ජෙනරල් ෂෙඩියුල් 1 එකේ තියෙන්නේ ගොඩක් ඒවා හෙල්ත් ඔකියුපේෂන්ස්. හරි. ඊළඟට ෂෙඩියුල් 2 එකේ තියෙන්නේ මේ අනිත් ඔකියුපේෂන්ස්. ග්‍රැජුවේට් ස්ට්‍රීම් එක නැවත කොටස් දෙකකට කැඩෙනවා. එකක් තමයි හයර් ස්ටඩි එක, අනිත් එක වෙට් සෙක්ට් එක. මම දැක්ක ගිය දවස් ටිකේ කවුරු හරි Facebook page වලයි එතනින් ගියාම අපේ group එකේ දාලා තිබ්බා වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල මාස්ටර් ඩිග්‍රී එකක් කරපු එක්කෙනෙක් ට්‍රේඩ් කෝස් එකක් කරොත් එයාට ට්‍රේඩ් කෝස් එකට ඇලොකේට් කරන්නේ නැහැ කියන මොකද්ද ඔන්න වගේ අපබ්‍රස්යක් දාලා තිබ්බා. ඒක වෙබ්සයිට් එකේ බැලුවොත් එහෙම එකක් නෙමෙයි වෙබ්සයිට් එකේ කියලා තියෙන්නේ. වෙබ්සයිට් එකේ කියලා තියෙන්නේ ඔයාගේ highest qualification එක higher studies නම් ඔයාව කැටගරයිස් වෙන්නේ higher studies වලට මිසක් වෙට් නැත්නම් වෙට් සෙක්ටර් එකට නෙමෙයි කියන එක. ඒක ගොඩක් අය පටලගෙන තියෙනවා. හරි. ඒ නිසා ඔයා බය වෙන්න එපා. උදාහරණයක් ඇරෙට කවුරු හරි
වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල දැනට මගේ ගොඩක් ක්ලයන්ට්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ 485 එක දාලා දැනට ට්‍රේඩ් කෝස් කරනවා. එහෙම ට්‍රේඩ් කෝස් කරන එක්කෙනෙකුට කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාව ඕනනම් ග්‍රැජුවේට් ස්ට්‍රීම් එකනුත් ඒගොල්ලෝ ප්‍රයොරිටයිස් කරයි. එහෙම නැත්නම් ඔයාට ජොබ් එකක් තියෙනවා ඔයාට ෂෙඩියුල් 1 2 එකනුත් ප්‍රයොරිටයිස් කරයි. කොහොම නමුත් ඔයාට මුකුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාට ජොබ් එකක් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඔයාව කෙලින්ම ෂෙඩියුල් 2 එකෙන් ප්‍රයොරිටයිස් කරනවා. මොකද ගොඩක් ට්‍රේඩ් කෝසස් කරන අය බිල්ඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් කියන කැටගරි එකට අයත් වෙන්නේ. අන්න ඒක ඊළඟ වැදගත් දේ. දැනට ඕස්ට්‍රේලියාවේ අනිත් ස්ටේට්ස් වල ඉන්නවා නම් බිල්ඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සම්බන්ධව ඔයාගේ ඔකියුපේෂන් එකක් තියෙනවා නම් ඒ අයට හොඳම ස්ටේට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ක්වීන්ස්ලන්ඩ්, අනිත් එක තමයි වෙස්ටර්න් ඕස්ට්‍රේලියා. ක්වීන්ස්ලන්ඩ් වල වැඩේ තමයි බිල්ඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් එකට අදාළ ඔකියුපේෂන් එකක් තියෙන්න ඕනේ. ඒත් එක්කම ක්වීන්ස්ලන්ඩ් වල 3 months work කරොත් ඕගොල්ලන්ට 190 වීසා එක දාන්න පුළුවන් ඒක ලිස්ට් එකේ තියෙනවා. එහෙම නැත්නම් ඔයා වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වලට ගියොත් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල ඔයාට ජොබ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ බිල්ඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් වල ඔයාට ඔකියුපේෂන් එකක් තියෙනවා නම්. හොඳම උදාහරණ මම කියන්නම් සිවිල් ඉංජිනේරින් ටෙක්නීෂියන්. මගේ ක්ලයන්ට්ස්ලා ගොඩක් ඉන්නවා. මම වික්ටෝරියා ඉන්න හැම ක්ලයන්ට් කෙනෙකුටම මම කිව්වේ ඔයා යන්න වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වලට ගිය අවුරුද්දේ වැඩිපුරම EOIs නැත්නම් නොමිනේෂන්ස් ඒගොල්ලෝ දුන්නේ බිල්ඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්. මේ අවුරුද්දත් සේම් ඔයගොල්ලෝ දැක්කනම් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල අර තිබ්බ පොඩි රවුන්ඩ් එකේ හැම ඒ කියන්නේ ඔකියුපේෂන් හැම තිබ්බේ ට්‍රේඩ්ස් වලට අදාළව. ඒතර ඕගොල්ලන්ට පේන්න ඕනේ මේ කාලේ ඕස්ට්‍රේලියාවේ PR දෙන්නේ කාටද කියන එක. ඔයගොල්ලෝ දන්නවා කොවිඩ් කාලේ කාටද PR එක දුන්නේ? නර්සස්ලට. ට්‍රේඩි කියන්නේ ඒ කාලේ තිබ්බේ හෙල්ත් ක්‍රයිසිස් එකක් ඕස්ට්‍රේලියාවේ. එතකොට ඒ දවස්වල PR එක දුන්නේ හෙල්ත් රිලේටඩ් ඒවට. හරි. ඊට පස්සේ හැමෝම නර්සින් කරන්න ගත්තා. දැන් නර්සින් කවුන්ට් එක මාර විදිහට වැඩි වෙලා තියෙනවා. දැන් නර්සස්ලා අතරත් කම්පිටිෂන් එක වැඩි. දැන් ඊළඟ next 2-3 years ඒ කියන්නේ දැන් 2005 ඉඳලා 2032 වෙනකන් ඕස්ට්‍රේලියාව ප්‍රයොරිටයිස් කරන්නේ ට්‍රේඩීස්ලා. හරි? ඔයාලා මේ වීඩියෝ බලන ලංකාවේ කවුරු හරි ඉන්නවා නම් ඔයා ලංකාවේ කාපෙන්ටර් කෙනෙක් නම් ලංකාවේ ප්ලම්බර් කෙනෙක් නම් ඔයා ලංකාවේ අපි හිතමුකෝ සොලිඩ් ප්ලාස්ටරින් මොනවා හරි කරනවා නම් එයා කන්ඩිෂනර් මේවා කරනවා නම් ඕගොල්ලන්ට මාර chance එකක් තියෙනවා. ඕගොල්ලන්ට 3 years plus experience තියෙනවා නම් ඒ experience prove කරන්න පුළුවන් නම් ඔයාට අදාළ NVQ level 4 5 diploma level තියෙනවා නම් ඕගොල්ලන්ට high chance එකක් තියෙනවා ඕස්ට්‍රේලියාවට ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එන්න ලකුණු 65කින්. හරි? ඒක නිසා next 3-4 years ඕස්ට්‍රේලියාවේ ගමන් මග තියෙන මම ඔයාලට කියන්නම් ඔයාලා ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ trade courses. මේවා ඉගෙන ගත්තොත් මේකෙන් ඔයාගේ skill assessment එක කරොත් ඕගොල්ලන්ට PR එක දාගන්න පුළුවන්. හරි? next 5 years ඕස්ට්‍රේලියාවේ ගමන ඕක. මොකද ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රශ්නේ මේ දවස්වල තියෙන්නේ මොකද්ද? housing crisis එක. ඒකට අදාළ ට්‍රේඩීස්ලා නැති එක තමයි ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රශ්නේ. හරි? right. schedule 2 එක ගැන කතා කරේ මේකේ වැදගත්ම දේ තමයි ගිය අවුරුද්දට සාපේක්ෂව වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල ප්‍රධාන කරුණු දෙකක් වෙනස් කරා. පළවෙනි එක තමයි schedule 1 එකට අදාළව job offer එකක් තියෙන්න ඕනේ schedule 1 එකෙන් invitation එකක් එන්න නම් schedule 2 එකටත් අනිවාර්යයෙන්ම job offer එකක් තියෙන්න ඕන. graduate stream එකට job offer එකක් ඕනේ නැහැ. historically අපි කතා කරොත් historical data දිහා බලපුවාම schedule 2 එකෙන් opportunity එකක් එන්න තමයි වැඩිපුරම chance එකක් තියෙන්නේ job එකක් තියෙනවා නම් එහෙම නැත්නම් graduate stream එකේ highly competitive. හරි? එතකොට ගොඩක් අය වරදවා වටහා ගන්නවා මේ graduate stream එක තියෙන්නේ only Western Australian students වලට නැත්නම් Western Australian graduates වලට විතරයි. අනිත් එක ඔයා බය වෙන්න එපා. ඔයා හිතනවා අයියෝ මම වැරදි ස්ට්‍රීම් එකක් තෝරගනින් දන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. Western Australia government එක තමයි තෝරන්නේ. නැත්නම් Western Australiaවේ migration අය තමයි තෝරන්නේ ඔයාට මොන ස්ට්‍රීම් එකටද ඔයාව allocate වෙන්නේ කියලා. සමහර වෙලාවට ඔයාට ඔයා දැන් මගේ clientsලා කීප දෙනෙක් හිටියේ ඒගොල්ලන්ට invitation ආවා graduate stream එකනුත් ආවා schedule 2 එකනුත් ආවා. හරි? ඒ වගේ ඔයාට සමහර වෙලාවට invitation දෙක දෙක එන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් වෙන ස්ටේට් එකක ඉඳලා ස්ටඩි කරලා ගියපු එක්කෙනෙක් අනිවාර්යෙන් ඔයා අයිති වෙන්නේ schedule 2 එකට හරි schedule 1 එකට හරි. එතකම schedule 2 එකේදී 491 එක දාන්න job offer එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලන්ට පේනවා data දිහා බලපුවාම example එකක් හැටියට මම civil engineer කියලා data දිහා බැලුවොත් ඔයගොල්ලන්ට backlog එකේදී ඔයාලට පේන්න ඕනේ Western Australia වල ඔයගොල්ලන්ට පේනවා 5396ක් ඉන්නවා EOIs lodge කරලා. එතකම 5729ක් ඉන්නවා 491 එකට EOI lodge කරලා. ඔයගොල්ලන්ට පේනවා නම් මේ New South Wales එතකම වික්ටෝරියා වල හිටපු ගොඩක් අය මූව් වෙලා තියෙන වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවට අර මං කලින් කියපු වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල තියෙන ඒගොල්ලන්ගේ
491 එක දාන්න ජොබ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන කාරණාව මත ඒත් එක්කම ඕස්ට්‍රේලියාවේ එකම ස්ටේට් එක වෙන ස්ටේට් එකක ඉඳලා නොමිනේෂන් ලොච් කරන්න පුළුවන් ස්ටේට් එක තමයි වෙස්ටර්න් ඕස්ට්‍රේලියා. ගොඩක් වෙලාවට ඔයාලට සෝරි EUI එකක් දාන්න පුළුවන්. EUI එකක් දැම්මට ඔයාලට ගොඩක් වෙලාවට හම්බෙන්නේ නැහැ. හරි. ඊළඟ දේ තමයි ගිය අවුරුද්දේ තිබ්බේ නැති මේ අවුරුද්දේ තියෙන එක තමයි රෙසිඩන්ට් රික්වයර්මන්ට් එක මේ අවුරුද්දේ මාස 3ක් මේගොල්ලෝ ප්‍රූව් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ඔයා EUI එක දානවා නම් ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් ඔයා වෙස්ටර්න් ඕස්ට්‍රේලියා රෙසිඩන්ට් කියන එක ප්‍රූව් කරන්න ඔයා EUI එක දාන්න ඕනේ මාස 3ක්වත් ඔයාට තියෙන්න ඕනේ එවිඩන්ස්. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ඔයා මෙල්බර්න් ඉඳලා හිතන්නකෝ හෙට වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවට ගියා කියලා. හෙට වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවට ගියාට ඔයාට EUI එකක් දාන්න බෑ. ඔයා එහෙට ගිහිල්ලා මාස 3ක් හිටියට පස්සේ තමයි ඔයාට EUI එකක් දාන්න වෙන්නේ. ඔයාට දාන්න පුළුවන් EUI එක. හැබැයි ඔයාගේ EUI එක දාලා ඔයාට ප්‍රූව් කරන්න බැරි වුණොත් ඔයා මාස 3ක් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා හිටියේ නෑ කියලා හිටියා කියලා ඔයාට ප්‍රූව් කරන්න පුළුවන් වුණොත් සෝරි ඔයාට ප්‍රූව් කරන්න බැරි වුණොත් ඔයා මාස 3ක් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා හිටියේ නෑ කියලා ඔයාගේ EUI එක ඔයාගේ EUI එක ඒගොල්ලෝ නැත්නම් ඔයාට හම්බෙන ප්‍රී නොමිනේෂන් එක ඒගොල්ලෝ රිෆියුස් කරනවා. ඒ නිසා ගොඩක් අය වෙන ස්ටේට් වල ඉඳලා වෙස්ටර්න් ඕස්ට්‍රේලියාට යනවා නම් ඔයා මාස 3ක් ඉඳලා ඔයාගේ EUI එක ලොච් කරන්න වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවට. හරි. ඒත් එක්කම මම කලින් කිව්වා වගේ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් අයට හොඳ chance එකක් තියෙනවා මේ අවුරුද්දේ ඕගොල්ලන්ගේ 190 එකක් හෝ 491 එකක් grant කරගන්න වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල හොඳම නැති occupations කතා කරොත් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ප්‍රයොරිටයිස් කරන්නේ මම මේ කියන්නේ හොඳම නැහැ කියලා කියන්නත් බෑ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ප්‍රයොරිටයිස් කරන්නේ IT business occupations. මොකද අපි දැක්කා රෙයාලි some occupations වලට ඇවිල්ලා තියෙන්නේ invitation ගිය financial year එකේ හරි පොඩ්ඩයි දීලා තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. ජොබ් එකක් නැත්නම් ගොඩක් වෙලාවට IT කරපු එක්කෙනෙක් වගේ නම් සමහර විට ඔයාට වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව බෙස්ට් ස්පොට් එකක් නොවෙන්න පුළුවන්. හරි. ඔන්න ඔය කතා ටික තමයි වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව ගැන සැකෙවින් ඕගොල්ලන්ට මට කියන්න ඕන උනේ. ඊළඟට අපි කතා කරමු අපි කතා කරා නිව් සවුත් වේල්ස්, වෙස්ටර්න් ඕස්ට්‍රේලියා, වික්ටෝරියා. ඊළඟට අපි කතා කරමු සවුත් ඕස්ට්‍රේලියා. සවුත් ඕස්ට්‍රේලියා හරි සිම්පල්. හරි. මම දකින අමාරුම ඉන්විටේෂන් එකක් ගන්න අමාරුම ක්‍රයිටීරියා හරි පදම නැත්නම් ස්ට්‍රික්ට් ක්‍රයිටීරියා තියෙන ඒත් එක්කම හැම ඔකියුපේෂන් එකකටම ඉන්විටේෂන් දෙන ස්ටේට් එක තමයි සවුත් ඕස්ට්‍රේලියාව. හරි. ඒත් එක්කම වික්ටෝරියා වගේම සවුත් ඕස්ට්‍රේලියාවත් ඒගොල්ලන්ගේ නොමිනේෂන් දෙද්දී ඒගොල්ලෝ කම්පියුටර් බේස් යන්නේ නෙමෙයි ඒගොල්ලෝ හියුමන් ඇලොකේෂන් එකක් තියලා 1 by 1 චෙක් කරලා තමයි ඒගොල්ලෝ ඉන්විටේෂන් දෙන්නේ. හරි. සවුත් ඕස්ට්‍රේලියාව කතාව මෙහෙමයි. හරි සිම්පල්. ඒකේ ක්‍රයිටීරියා ගොඩක් තියෙනවා. සෝරි හතරක් තියෙනවා. සවුත් ඕස්ට්‍රේලියන් ග්‍රැජුවේට්ස්ලා skill employment in South Australia, outer regional skill employment, ඒත් එකම offshore. හරි. ඔන්න ඔය කියන කැටගරි ගොඩක් තියෙනවා. ඒකට ඕගොල්ලෝ දැනට ලංකාවේ ඉන්න අය වීඩියෝ බලනවා. ඕගොල්ලෝ මෙන්න මේ South Australia skill occupation list එක බලන්න ඕන. මං sorry මේ South Australia offshore list එක බලන්න ඕනේ. මං ඒ ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මේකේ තියෙන වෙනස්කම තමයි South Australia ස්ටඩි කරපු පමණින් Western Australia වගේ directly ඒගොල්ලෝ ඉන්විටේෂන් දෙන්නේ නැහැ. සවුත් ඕස්ට්‍රේලියා ස්ටඩි කරපු එක්කෙනෙක් නම් ඔයාට ජොබ් එකක් තියෙන්න ඕන 6 months. හරි? තාම මේ කරුණු වෙනස් වෙලා නැහැ. සමහර විට වෙනස් වෙන්න පුළුවන්. බට් මම හිතන්නේ නැහැ වෙනස් කරයි කියලා. හරි? ඒකට මම ආයෙ කියන්නම් ඔයා සවුත් ඕස්ට්‍රේලියා ග්‍රැජුවේට් කෙනෙක්ද? ඔයාට closely related occupation එකක් හොයාගන්න ඕනේ. ඒතකොට ඒත් එක්ක සතියකට පැය 30කට වඩා වැඩ කරන්න ඕනේ. ඔන්න ඔය කාරණා දෙක සැටිස්ෆයි වුණොත් ඔයාට ඉන්විටේෂන් එකක් ඒවි. ලකුණු අඩු වුණත් සවුත් ඕස්ට්‍රේලියාවල ප්‍රශ්නයක් නැහැ. ජොබ් එකක් තියෙනවා නම් ඒ ජොබ් එක මාස 6ක් කරලා තියෙනවා නම් ගොඩක් වෙලාට ඉන්විටේෂන් එකක් සවුත් ඕස්ට්‍රේලියාවෙන් එන්න පුළුවන්. හරි. වෙන ස්ටේට් එකක ඉඳලා සවුත් ඕස්ට්‍රේලියා යන්න ඉන්න අයට මොනවද තියෙන්නේ? ඒගොල්ලන්ට තමයි තියෙන්නේ මෙන්න මේ ස්කිල් එම්ප්ලොයිමන්ට් ඉන් සවුත් ඕස්ට්‍රේලියා කියන කැටගරි එක. ඒතර මේකෙදි මොකද්ද මේන් රික්වයර්මන්ට් එක? ඔයා 12 months සවුත් ඕස්ට්‍රේලියාවල වැඩ කරන්න ඕනේ සතියට පැය 30කට වඩා. හරි? එතකොට වෙන ස්ටේට් එකකින් සවුත් ඕස්ට්‍රේලියාවට යන්න ඉන්න අය ඉන්නවා නම් ඕගොල්ලෝ ජොබ් එකක් හොයාගෙන විතරක් යන්න නැත්නම් සවුත් ඕස්ට්‍රේලියාවට යන්න එපා. ඕගොල්ලන්ට මුකුත්ම නැති වෙනවා. හරි? ඒත් එක්කම සවුත් ඕස්ට්‍රේලියාවල ග්‍රැජුවේට්ස්ලා ඉන්නවා නම් ඕගොල්ලන්ට ජොබ් එකක් හම්බුනේ නැත්නම් සවුත් ඕස්ට්‍රේලියාවල ඉඳලා වැඩක් නැහැ. හරි? no job no invitation. simple. ඊට පස්සේ outer regional area වල මේ ක්‍රයිටීරියා එක පොඩ්ඩක් වෙනස් වෙනවා. 12 months ඉන්න එක
9 months වෙනවා outer regional skill employment එක. ඒකට outer regional එකට අදාළ post codes තියෙනවා. හොඳම උදාහරණ මම කියන්නම් ගොඩක් අය යන Mount Gambier outer regional ප්‍රදේශයක්. ඒ වගේ ඔයාලට job එකක් හම්බුනොත් හැබැයි ඔයාලට still closely related occupation එකක් තියෙන්න ඕනේ. සතියට පැය 30ක් වැඩ කරන්න ඕනේ. ඔන්න ඔය කියන criteria ටික තමයි මෙහි ඉන්න අයට වැදගත් වෙන්නේ. මම ගොඩක් offshore ඒවා කතා කරන්න යන්නේ නැහැ. South Australia simple හැබැයි මාර strict. හරි? ඔයාට ඔකියුපේෂන් එක ජොබ් එකක් හම්බුනොත් වැඩ කරොත් ගොඩක් වෙලාවට ඔයාට ඉන්විටේෂන් එකක් එයි. ලකුණු 75 කියන්නේ සාමාන්‍යයෙන් සවුත් ඕස්ට්‍රේලියාව වල ඉන්විටේෂන් එකක් එන්න තියෙන හැකියාව මාර වැඩි. හරි. ඊළඟට කතා කරන්නම් මං ටස්මේනියාව ගොඩක් අය කැමතිම ස්ටේට් එකක් සහ ගොඩක් අය ඩිසපොයින්ට් වෙච්ච ස්ටේට් එකක් තමයි ටස්මේනියාව. ටස්මේනියාව ගත්තහම ටස්මේනියාවේ 190 වීසා එකකට ගිය අවුරුද්දේ තිබ්බ ක්‍රයිටීරියා මාර විදිහට වෙනස් කරා. 491 එකට ගිය අවුරුද්දේ ක්‍රයිටීරියා මාර විදිහට වෙනස් කරා. එතකොට මේකේ මෙන්න මේ විදිහට රික්වයර්මන්ට්ස් ගොඩක් තියෙනවා. ටස්මේනියන් ස්කිල් එම්ප්ලොයිමන්ට් පාත්වේ කියලා එකක් තියෙනවා. ටස්මේනියන් ස්කිල් ග්‍රැජුවේට් පාත්වේ කියලා තියෙනවා. ටස්මේනියන් ස්ටැබ්ලිෂ් රෙසිඩන්ට් පාත්වේ කියලා තියෙනවා. ඊට පස්සේ ටස්මේනියන් බිස්නස් ඔපරේට් පාත්වේ කියලා තියෙනවා. ඊට පස්සේ ඕවර්සීස් ඇප්ලිකන්ට් පාත්වේ ගොඩක් තියෙනවා. හරි. මේකේ මම සිම්ප්ලි කතා කරොත් ටස්මේනියන් ස්කිල් මයිග්‍රේෂන් පාත්වේ එක තමයි ගොඩක් අයට තියෙන්නේ. මේකෙදි 190 වීසා එකට ඔයා 9 months වැඩ කරන්න ඕනේ. හරි. 6 month තියෙන්න ඕනේ teaching health allied health occupations. right. මම මෙතන කතා කරනම් ගොඩක් අය අහන මගෙන් ප්‍රශ්නයක් early childhood teachersලා. හරි. සවුත් ඕස්ට්‍රේලියාව වල ස්කෝල් එක වැඩ කරන්න බෑ graduate diploma එක කරපු එක්කෙනෙකුට. මම ආයෙ කියන්නම් graduate diploma of early childhood teaching කරපු එක්කෙනෙකුට ස්කෝල් එක වැඩ කරන්න බෑ. එතකොට මේගොල්ලෝ මේ ටීචින් කියන එක අදහස් කරේ ස්කූල් ටීචින්. ස්කෝල් එක ටීච් කරන්න ඕනේ. එතකොට ඔයා early childhood teacher කෙනෙක් හැටියට kindergarten එක ටීච් කරන කෙනෙක් මෙන්න මේ කැටගරි එකට අයිති වෙන්නේ නැහැ කියලා තමයි එදා Tasmanian migration program එකේදී කතා කරේ. හරි? ඊළඟට තියෙනවා මේගොල්ලන්ගේ skill assessment එක තියෙන්න ඕනේ. ඒත් එක්කම 20 hours per වැඩ කරන්න ඕනේ. at least 57,000 per year මේ ඔයාලා හම්බ කරන්න ඕනේ. ඊට පස්සේ live in Tasmania remaining ඒ ටික තියෙනවා. ඒත් එක්කම 12 months contract එක ওই ටික තියෙන්න ඕනේ. ඊට පස්සේ 491 එකක් දාන්න ජොබ් එකක් තියෙන්න ඕනේ 9 months වැඩ කරන්න ඕනේ 57000 හොයන්න ඕනේ. ওই ටික තමයි main requirement එක. ඔయిత වඩා තියෙන දේ තමයි මේගොල්ලන්ගේ priority attribution එකක් තියෙනවා. ඒ කියන්නේ priority attribution එකේදී තියෙන්නේ gold, green, ඊට පස්සේ orange plus orange. එතකොට මේ දවස්වල ඔයගොල්ලෝ තස්මේනියා සයිට් එකට ගිහිල්ලා බැලුවොත් ඔයගොල්ලන්ට මම ඒකත් කියලා දෙන්නම්කෝ තස්මේනියා සයිට් එකට ගිහිල්ලා බැලුවොත් මේකේ ස්කිල් මයිග්‍රේෂන් එකේදී මාර විදිහට වැදගත් දේවල් තියෙනවා. ඔයාලට මේ සයිට් එකට ගිහිල්ලා බැලුවොත් මේකේ ඔයාලට හොයාගන්න පුළුවන් ස්කිල් මයිග්‍රේෂන් එක කොච්චරද තියෙන්නේ ඩීටේල්ස් අනම්මනම් ටික සේරම ටික මේක කියවන්න යන්න පුළුවන්. මම මේ දේවල් කියන්න යන්නේ නැහැ. ඒත් එක්කම පාත්වේස් ගැන ඊට පස්සේ අප්ඩේට්ස් ගැන කොච්චර කියන්නේ දැනට on hand කොච්චරක් තියෙනවද අන්න ඒ දේවල් ගොඩක් දේවල් මෙන්න මේගොල්ලන්ගේ මෙන්න මේ තස්මේනියන් වෙබ්සයිට් එකේට ගියාම ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ගිහිල්ලා මේ ටික කියවලා බලන්න හරිම වැදගත් ඉන්විටේෂන් රවුන්ඩ්ස් ගැන හැම දෙයක්ම මේ තස්මේනියන් වෙබ්සයිට් එකේ තියෙනවා හරි ඒතර මම අර කලින් කතා කරා වගේ තස්මේනියා වල දැනට එලිජිබල් EOIs තියෙන්නේ 300 ගාණක් ඒ කියන්නේ most of the හැම occupation එකකටම හරි 300 ගණන් තියෙන්නේ 190 එකට. එතකොට 300 ගණන්නේ 190 එකටද ඒගොල්ලන්ට places තියෙනවා 1000 ගණන්. එතකොට ඔයාට high chance එකක් වෙනවා eligible නම් තස්මේනියා වල මේ criteria වලට ඔයාට එහෙට ගිහිල්ලා අනිවාර්යෙන් 190 එකක් ගන්න පුළුවන්. හැබැයි මෙහෙ ඉන්නකෝ හිතන්නකෝ ඔයා වෙන state එකක ඉඳලා තසි යන්න ඉන්නවා නම් unfortunately ඔයාට job එකක් හොයාගන්න ඕනේ at least ඔයා 9 months වත් වැඩ කරන්න ඕනේ. එහෙ chance එකක් ගන්න. ඔය තමයි තස්මේනියා කතාව. ඊළඟට මං එන්නම් ක්විස්ලන්ඩ් වලට. ක්විස්ලන්ඩ් වල කතාව මීට මං හිතන්නේ මං ක්විස්ලන්ඩ් ගැනත් කතා කරා. ක්විස්ලන්ඩ් වල මේ අවුරුද්දේ තියෙන වෙනස තමයි ඒගොල්ලෝ මේ අවුරුද්දේ building and construction කියන occupations ටිකක් වෙනම නැවත දාලා තියෙනවා. ඒත් එක්කම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ක්විස්ලන්ඩ් වල එහෙ graduates ලට වුණත් ඔයාගේ list එකේ නැත්තම් occupation එක ඔයාට එහෙන් apply කරන්න බෑ 190 and 491. එතකොට අනිවාර්යයෙන්ම graduate කෙනෙක් වේවා වැඩ කරන කෙනෙක් වේවා එහෙ Queensland skill migration list එකේ ඔයාගේ occupation එක තියෙන්න ඕනේ.
අපි තාම දන්නේ නැහැ කුයිස්ලන්ඩ් වලට කොච්චර ඇවිල්ලාද තියෙන්නේ කියලා. හැබැයි අපි දන්න දෙයක් තියෙනවා. කුයිස්ලන්ඩ් වලට ගොඩක් වෙලාට මේ සැරේ ගිය අවුරුද්දට සාපේක්ෂව හම්බෙයි කියලා හිතනවා. හරි? ඒ නිසා කුයිස්ලන්ඩ් වල ඉන්න අයට good luck කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඔයා ග්‍රැජුවේට් කෙනෙක් නම් ඔයාට skill level 1 occupation එකක් තියෙන්න ඕනේ. ඔයා skill worker කෙනෙක් නම් ඔයා 9 months වැඩ කරන්න ඕනේ 190 එකට. ඔයා වැඩ කරන්න ඕන 491 එකට 6 month වත් minimum. හරි? ඔන්න ඕක මේන්ම රික්වයර්මන්ට් එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට අර මම කලින් කිව්වා වගේ ස්කිල් වර්කර්ස් living in Queensland, living outside in Australia ගොඩක් ඒවා තියෙනවා building and construction. එතෙක්ම offshore ඉන්න එක්කෙනෙකුට මෙන්න මේ Queensland offshore list එකට දාන්නට පුළුවන්. හරි. හරි. මම ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් Queensland හරි මේ ස්ටේට් එක ගැන කමෙන්ට් කරන්න. මම ඊට පස්සේ මේවා in deep කතා කරන්න නැත්නම් හරි boring වෙනවා. ස්ටේට් එකේ too much මම කතා කරන්න ගියොත්. හරි. ඊළඟ ස්ටේට් එක අවසාන ස්ටේට් එක තමයි නොදර්න් ටෙරිටරි. හරි ඉන්ටරෙස්ටිං ස්ටේට් එකක්. ගත්තාම මේ අවුරුද්දේ ඒගොල්ලන්ට තමයි වැඩිපුරම හම්බුනේ. ඒ කියන්නේ කෝටා එක තාම දන්න හැටි මේ සමහරට කුයිස්ලන්ඩ් වලට වැඩිපුර හම්බෙයි. but දැනට තියෙන ස්ටේට්ස් වල නම් ඒගොල්ලන්ට 190 50ක් වැඩිපුර හම්බුණා. හරි. ඒතර මේගොල්ලන්ගේ තියෙන වෙනස තමයි නොදර්න් ටෙරිටරි ස්ටඩි කරොත් ගොඩක් වෙලාවට 190 එකක් දාගන්න පුළුවන්. හරි. මේ තියෙන nominated 3 stream NT graduatesලා NT resident එතකම offshore applicant. ඒතකොට NT graduatesලා ඇත්තටම ගත්තාම 2 years full time study in native based institute single territory case එකක් ඉගෙන ගන්න ඕනේ. මෙහි 6 continuous months ඉන්න ඕන after qualifications holding 485 or bridging visa. එතකම currently employed or hold a recent job or show genuine to sustain employment secure their nominated closely related. ඒ කියන්නේ ඔයාලට ජොබ් එකක් තිබ්බත් ඕකේ ජොබ් ඔෆර් එකක් තිබ්බත් ඕකේ ඔයගොල්ලෝ සබ්මිෂන් එකක් කරත් මම ජොබ්ස් වලට ඇප්ලයි කරා මම සීක් එකේ let's say අපි හිතමුකෝ ඔයා accountant කෙනෙක් එහෙන් ග්‍රැජුවේට් වෙච්ච කෙනෙක් ඔයා කියනවා මම NT වල තියෙන ජොබ්ස් හැම accountant ජොබ් එකකටම ඇප්ලයි කරා මෙන්න මට හම්බුන රිසල්ට් එක මම හැම එකෙම රිෆියුස් කරා මම ජෙනුවින් ඉෆෙක්ට් එකක් ගත්තා එම්ප්ලොයිමන්ට් එක සිකියර් කරන්න කියලා කිව්වත් ඔයාට ඔපචුනිටි එකක් තියෙනවා. හැබැයි මේක ප්‍රයොරිටයිස් කරනවා. yes එම්ප්ලොයර් කෙනෙක්ට definitely එම්ප්ලොයර්ට ඒ කියන්නේ එම්ප්ලොයිමන්ට් එකේ ඉන්නවනම් ඔයාලට වැඩි chance එකක් තියෙනවා. ජොබ් ඔෆර් එකක් තියෙනවා නම් ඒ වගේ chance එකක්. අර එහෙම secure කරගත්තත් ඔයාට යම් කිසි chance එකක් තියෙනවා. ඒකයි northern territory study කරොත් ඕගලන්ට 190 එකක් දාගන්න එක කිව්වොත් 90%ම sure ඔයාට skill assessment එකක් ගන්න පුළුවන් නම් ඔයා study කරපු එකේ. හරි? එතකම 491 එකට 2 years study කරලා තියෙන්න ඕනේ. genuine and effective employment එකක් හොයාගන්න තියෙන්න ඕනේ. ඊළඟ දේ තමයි වෙන ස්ටේට් එකකින් northern territory යන අය මෙන්න මේ දේ දැනගන්න ඕනේ. northern territory වෙන ස්ටේට් එකකින් යන අය අනිවාර්යයෙන්ම northern territory වල අවුරුදු දෙකක් ජීවත් වෙලා ඉන්න ඕනේ. ගොඩක් අය මේ කාරණාව දන්නේ නැහැ. එතකොට අවුරුදු දෙකක් ජීවත් වෙලා නැති අයට 190 එකක් ගන්න බෑ. උදාහරණයක් ඇරෙට මෙල්බර්න් ඉඳලා northern territory යන එක්කෙනෙකුට 482 එකේ ගොඩක් වෙලාට ඔයාට 190ක් දාන්න බෑ. මොකද ඔයා 482 එකේ අවුරුදු දෙකක් ජීවත් වුණොත් ඔයාගේ TR එක ඉවර වෙනවා. හරි? ඒතකොට ඕගොල්ලන්ට 190 එකක් නෙමෙයි ඔයාට 491 එකක් තමයි ගොඩක් අයට TR එක අවුරුදු දෙකක් තියෙන අයට දාගන්න පුළුවන් වෙන්නේ. but especially ඔයා northern territory යනවා නම් මතක තියාගන්න එහෙ ඔයාට closely related occupation එකක් තියෙන්න ඕනේ 190 and 491 එකට. එහෙම නැත්නම් ඔයාලා වැඩ කරන්න ඕනේ ක්‍රිටිකල් සෙක්ටර් එකේ. එතකොට මේ ක්‍රිටිකල් සෙක්ටර් එක කියලා ඒගොල්ලෝ හඳුන්වන්නේ ඒජ් කෙයා, චයිල්ඩ් කෙයා, එතකම ට්‍රේඩි සෙක්ටර් එකේ, එතකම ඉමර්ජන්සි සෙක්ටර් එකේ අනිත් එක ඔව් ට්‍රේඩි සෙක්ටර් එකේ ඔන්න ඔය කියන මට මතක හැටියට පහක් තියෙනවා. ඔන්න ඔය කියන ක්‍රිටිකල් සෙක්ටර්ස් පහ වැඩ කරනවා නම් ඕගොල්ලන්ට ඒගොල්ලෝ කේස් බයි කේස් ඔයාලව ඇසෙස් කරනවා කියලා ඉන්විටේෂන් දෙන්න. හරි මම ඒක සරලව මෙහෙම කියන්න. මෙල්බර්න් ඉන්නවා accountant කෙනෙක් skill assessment එකක් කරා job හොයාගන්න බෑ. එයා නොදැන් ටෙරිටරි වලට ගියා. හැබැයි එයා මෙල්බර්න් ඉද්දී එයා වැඩ කරලා තියෙනවා early childhood worker කෙනෙක් හැටියට. හරි? early childhood එකේ child care worker කෙනෙක් හැටියට child care worker කෙනෙක් හැටියට educator කෙනෙක් හැටියට වැඩ කරනවා. එයා නොදැන් ටෙරිටරි වලට ගියා. එයා යනවා ඇලිස් ස්ප්‍රින්ග්. හරි ඩාවින් වල කොහේ හරි රීජනල් එකට. එයා ඇලිස් ස්ප්‍රින්ග් ගියා. ඇලිස් ස්ප්‍රින්ග් වල එයා එහි වර්ක් කරනවා මාස 6කට වඩා වැඩි කාලයක් වර්ක් කරද්දී මේගොල්ලෝ අලුත් ස්ට්‍රීම් එකක් ගේන්න හදනවා අපිට නිකන් ආරංචි වෙච්ච හැටියට බට් ඒක තාම කන්ෆර්ම් කරලා නැහැ. ඇලිස් ස්ප්‍රින්ග් සහ ඒ කියන්නේ ඩාවින් වලින් එළියේ ඉන්න අයට මේගොල්ලෝ ඒ කියන්නේ ඩාවින්
කියන සිටි එකෙන් එළියේ ජොබ් කරන අයට ක්‍රිටිකල් සෙක්ටර් එකේ ඒගොල්ලන්ට 190 and 491 ඔෆර් කරන්න මේගොල්ලෝ අලුත් ප්ලෑන් එකක් තියෙනවා නොදැනට වල අපි තාම හරියට ක්‍රයිටීරියා ටික දන්නේ නැහැ. ගොඩක් වෙලාවට 24 වෙනිදා වෙද්දී අපිට මේ ක්‍රයිටීරියා දැනගන්න පුළුවන්. ඒක නිසා කාට හරි මෙල්බර්න් සිඩ්නි බ්‍රිස්බේන් ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඕගොල්ලෝ IT හෝ accountant හෝ business කරලා තියෙන අය ඕගොල්ලන්ට skill assessment එකක් තියෙනවා නම් ඕගොල්ලොන්ට critical sector එකේ experience තියෙනවා නම් ඒ කියන්නේ critical sector එක කියලා මම කියුවේ child care and aged care experience තියෙනවා නම් හෝ ඔයාට ambulance drive කරන්න පුළුවන් නම් හෝ paramedics කෙනෙක් හැටියට වැඩ කරන්න පුළුවන් නම් හෝ trade experience තියෙනවා නම් ඕගොල්ලන්ට හොඳ state එකක් තමයි මම අර කලින් කියපු Northern Territory ඕගොල්ලෝ එහෙට ගිහිල්ලා ඔයා 12 months ඉන්න ඕනේ 491 එකක් දාන්න 6 month continuously work කරලා තියෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය criteria ටික satisfy වුණොත් ඔයාට Northern Territory වලින් at least 491 එකක් ගන්න පුළුවන්. හරි? මම එතකොට මේ විනාඩි 45ක් පුරාවට ඕගොල්ලන්ට එක එක ස්ටේට් එකේ කියන්නේ ඒගොල්ලෝ ස්පෙસિෆික් කරන ක්‍රයිටීරියා ටික තමයි කතා කරේ. මොකද මේක හරිම වැදගත්. ඔයා අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕන ඔයා ඉන්න ස්ටේට් එකේ ඔයාට ඉන්විටේෂන් එකක් එයිද කියලා. හරි ගොඩක් ඉන්න අපේ අය කාලේ නාස්ති කරනවා. ඔයාට එන්නේ නැති ඔකියුපේෂන් එකක් වෙනුවෙන් එන්නේ නැති කියන්නේ ඉන්විටේෂන් එකක් වෙනුවෙන් හෝප්ස් තියාගෙන ඉන්නවා. හොඳම උදාහරණය තමයි මගේ එක ක්ලයන්ට් කෙනෙක් හිටියා. එයා හිටියේ බෙන්ඩිගෝ වල early childhood teacher කෙනෙක්. හරි. ඒතර මම අර කලින් කියපු එයාට ඉන්විටේෂන් එකක් එන්න 190 එකක් එන්න chance එකක් තිබ්බේ නැහැ. ඒකට හේතුව එයාගේ ඉංග්‍රීසි තිබ්බේ proficiency English. හරි. එයාගේ වීසා එක මේ 20 කියන්නේ නොවැම්බර් ඔක්තෝබර් 24 මේ එක්ස්පයර් වුණා. හරි. එයාට මගේ කන්සල්ටේෂන් එක මං කිව්වා ඔයාට එන්නේ නැහැ 190 එකක්. ඔයා 491 එකක් දාන්න කියලා. Unfortunately එයා 491 එක change කරේ නැහැ. හෝ එයාගේ agent change කරේ නැහැ. එයාට invitation එකක් ආවේ නැහැ. හැබැයි එයා change කරා නම් 491 එකට ගිය rounds දෙකේ definitely එයාට 491 එකක් එන්න chance එක තිබ්බා. ඇයි එයා අර 190 එකක් එන්න තියෙන chance එකක් ගන්න විදිහක් නැහැ. එයාට ලකුණු 80ක් මට මතක හැටියට තිබ්බා. හරි. technically ලකුණු 75ක් තිබ්බ early childhood ටීචර්ස්ලට ගිය ඔය මේ පොඩි මේවකේ ඒ කියන්නේ පොඩි ඉන්ට්‍රීම් එකේදී තාවා ඉන්විටේෂන්ස්. හරි. හැබැයි එයාට එන්නේ නැති වෙන්න හේතුව තමයි එයාට අර ප්‍රොෆිෂන්සි ඉංග්‍රීසි තිබ්බේ නැති එක. ඒකයි වික්ටෝරියා වල තියෙන අප්සෙට් එක. අපි 190 එකක් එක්ක බලාගෙන හිටියොත් සමහරක් වෙලාවට ඔයාට ඔපචුනිටි එක තියෙන 491 එකට වෙන්න පුළුවන්. හරි. ඒ නිසා තමන්ගේ ප්‍රොෆයිල් එක ඇනලයිස් කරගන්න ස්ට්‍රික්ට්ලි මෙල්බර්න් සිඩ්නි බ්‍රිස්බේන් ඉන්නවා නම් ඔයගොල්ලෝ ප්‍රොෆයිල් හරියට ඇනලයිස් කරගන්න. එහෙම නැති වුණොත් TR එක දාපු අය ගොඩක් වෙලාට අවුරුදු දෙකෙන් යන්න වෙනවා. හරි 90%ක් ඉන්න අයට ඕස්ට්‍රේලියාවේ යන්න වෙනවා. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. දැනට ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 16ක් ටෙම්පරරි රෙසිඩන්ස්ලා ඉන්නවා. ලක්ෂ 16ක් ටෙම්පරරි රෙසිඩන්ස්ලා ඉන්නවා. ඕකෙන් ඇක්චුවල් PR එක ගන්න පුළුවන් කීයද? 1,32,000යි. ඒ 1,32,000 මේගොල්ලෝ රේට් එක කට් කරා මේ තියෙන විදිහට ලක්ෂයකටත් වඩා අඩු පිරිසකට තමයි ඕස්ට්‍රේලියාවේ PR එකක් ගන්න පුළුවන්. ඔය මං කියපු ලක්ෂ 16න් තව 20000ක් විතර පාර්ට්නර් වීසා වලට යනවා. හරි? ඒතකොට ඔය ලක්ෂ 16න් තව 5000ක් විතර රෙෆියුජි වීසා දානවා. හරි? ඒතකොට රෙෆියුජි වීසා 5000න් 100කට විතර රෙෆියුජි හම්බෙන්නේ. අනිත් අය හැමෝම ප්‍රෙපියුජි දාලා කාලයක් ඉඳලා ඒගොල්ලන්ට කොහොමවත් PR එක දාගන්න බැරුව ඒගොල්ලන්ට යන්න වෙනවා. ඒ නිසා ඔයා හරියට ප්ලෑන් කරොත් මේ ගේම් එක ගහන්න පුළුවන්. හරි. මම ඔය කතා කරේ requirements ඒ ටික ගැන. හරි. අපි නැවත අපේ කතාවට ගියොත් අපි කතා කරේ each states allocation ගැන කතා කරා. state specific nomination criteria කතා කරා. මම හිතන ඕගොල්ලන්ට යම්කිසි idea එකක්. ගොඩාක් details තියෙනවා. ඒ දේවල් මතක තියාගන්න ඕනේ නැහැ. අර මම කියපු ඒ main points ටික මතක තියාගන්න. ඒ ටික තමයි අන්තිමේට department එක බලන්නේ. හරි අපි client කෙනෙකුට කතා කරොත් ඔයාට මේ කරුණු ටික තියෙනවද බලනවා. අනිත් ඒවා ටික තිබ්බත් එකයි නැත්නම් මොකද ඒ ටික already තියෙනවා ඔයාලා ගාව. හරි. අර specific කාරණා ටික satisfy වුණොත් මේ ඔයාට invitation එකක් ගන්න පුළුවන්. හරි. ඊළඟ දේ තමයි what you should study. what you should study කියන එක ගැන චුට්ටක් කතා කරා. මම මුලිනුත් කිව්වා මේ ඔලිම්පික් ගැන 2032 ඔලිම්පික්ස් එනවා කුයිස්ලන්ඩ් වල. එතකොට මේ next 5-6 years වල මේගොල්ලෝ ප්‍රයොරිටයිස් කරන්න මම කිව්ව විදිහට ට්‍රේඩීස්ලා ඒත් එක්කම ලොජිස්ටික් ෆීල්ඩ් එකේ අය ඔයගොල්ලෝ දන්න ඔලිම්පික් කියන්නේ ලොකු ගේම් එකක් මුළු ලෝකයක් බලාගෙන ඉන්න එකක්. එතකොට මොනවද මේකට හදන්න ඕනේ? මොනවද මේ ඉන්න තැන් හදන්න ඕන, ග්‍රවුන්ඩ්ස් හදන්න ඕන, ඒවට අවශ්‍ය ලොජිස්ටික් රික්වයර්මන්ට්ස් තියෙන. එතකොට ට්‍රේඩීස්ලා
සිවිල් ඉංජිනේර්ස්ලා, කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලා, එස්ටිමේටර්ස්ලා, QSලා ඕගොල්ලෝ තමයි යෝන ඕස්ට්‍රේලියාවට. ඒත් එක්කම ඒවට අවශ්‍ය හෙල්ත් පහසුකම් ලබා දෙන්න හෙල්ත් ෆීල්ඩ් එකේ කට්ටිය ඕන බට් ස්ටිල් ඕස්ට්‍රේලියාවේ දැනට නර්සස්ලා හැම පිරීලා තියෙන්නේ. හරි අතිරික්තයක් වෙලා තියෙන්නේ. ඒතර ඉස්සරහට ලොකු ෆයිට් එකක් දෙන්න වෙනවා නර්සස්ලා ස්ටිල් ගොඩක් අය ජොබ් එකේ ඉන්නේ නැති නිසා ස්ටිල් අර රිටෙන්ෂන් එක නැති නිසා නර්සින් වල ස්ටිල් ඕගොල්ලන්ට chance එකක් තියෙනවා. ගොඩක් අනිත් ඔකියුපේෂන් වලට වඩා. හරි ස්පෙෂල් ඔයාලා ලංකාවේ ඉඳලා ස්ටඩි කරන්න එනවා නම් IT බිස්නස් වගේ කෝසස් මම රෙකමන්ඩ් කරනවා ඕස්ට්‍රේලියාව කියනවට හොඳ තැනක් නෙමේ. ඒකෙන් PR එක දාන්න බලාගෙන ඉන්න එපා. එහෙම නැත්නම් ඔයාලට අනිවාර්යයෙන්ම සෙකන්ඩ් ප්ලෑන් එකක් හදාගන්න ස්පෙෂලි ඒජන්ට්ලා කියයි නෑ ඕකෙන් PR දාන්න පුළුවන් ලිස්ට් එකේ තියෙනවා. highly unlikely. හරි ඕස්ට්‍රේලියාවට එන 10000කට 15000කට 20000කට වඩා එන IT ෆීල්ඩ් එකේ අයගෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන් 100කට වඩා අඩු සංඛ්‍යාවකට. මොකද ඕස්ට්‍රේලියාවේ ඕගොල්ලෝ මේ දවස්වල දන්නේ නැති දැනට මේ වීඩියෝ බලන දැනට ග්‍රැජුවේට් වෙච්ච IT අය දන්නවා ඇති ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ කියන්නේ ග්‍රැජුවේට් වෙච්ච අයට ඒ කියන්නේ අර පිරමීඩ් එකේ පහළ ජොබ් හරි අඩුයි. ඒවා ගොඩක් වෙලාට අවුට්සෝස් කරනවා මෙහි වියදම් වැඩි නිසා. හරි. ඒතකොට මේ ඕස්ට්‍රේලියාව ඇතුලේ තියෙන්නේ සීනියර් ලෙවල් එකේ ජොබ්ස්. කන්සල්ටන්ට් හරි සීනියර් ඩාටා ඇනලිස්ට් හරි ඩාටා ඉංජිනේර් හරි ඒ වගේ අර টොප් ලෙවල් එකේ ජොබ්ස් තමයි තියෙන්නේ. ඒකයි මම කිව්වේ අර ලක්ෂයකට වඩා සැලරි එකක් ගන්න පුළුවන් ජොබ්ස් තමයි ඕස්ට්‍රේලියාවේ දැනට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වගේ ජොබ් එකකට බැචලර් එකක් කරලා අවුට් වෙච්ච එක්කෙනෙකුට යන්න හරි අමාරුයි. මාස්ටර් එකක් කරලා අවුට් වෙච්ච එක්කෙනෙකුට ඕවර්සීස් එක්ස්පීරියන්ස් නැති එක්කෙනෙකුට ඕස්ට්‍රේලියන් එක්ස්පීරියන්ස් නැති එක්කෙනෙකුට හරි අමාරුයි. ගොඩක් අයට මම මේ අමාරු කියන එකේ කියන්නේ ඒක ගන්න බෑ කියන එක නෙමෙයි. කම්පැරටිව්ලි හරි අමාරුයි. එහෙම වුණාම ඒ වගේ එකක් ඉගෙන ගන්න එන එකේ ලොකු තේරුම නැහැ. ස්පෙෂලි සයිබර් සිකියුරිටි වගේ ඒවා ස්ටඩි කරන්න එන අය ඉන්නවා නම් ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕන. මොකද සයිබර් සිකියුරිටි වලින් ගොඩක් සිකියුරිටි ජොබ්ස් ගන්න බෑ ඔයගොල්ලන්ට සිකියුරිටි ක්ලියරන්ස් ගන්න බැරුව. මොකද හේතුව ඔයගොල්ලන්ට සිකියුරිටි ක්ලියරන්ස් ගන්න නම් මෙහි සිටිසන්ෂිප් හරි PR හරි තියෙන්න ඕන. ගොඩක් ජොබ්ස් වල හයි රෑන්ක් ජොබ්ස් වල ඔයගොල්ලන්ට ඒ පොසිෂන් එකට යන්න බැරි වෙනවා. එතකොට ඩාටා සයන්ස් වගේ කරන්න ආවත් කමක් නැහැ. බට ඔයගොල්ලෝ ඊට වඩා වෙන ප්ලෑන් එකක් හදාගන්නට වෙනවා. ස්පෙෂලි අනිත් එක ලංකාවේ ඉන්නවා නම් වීඩියෝ බලන ඔයගොල්ලෝ වර්ක් කරලා තියෙනවා ඔයගොල්ලෝ try කරන්න 482 186 වගේ visas try කරන්න. ඔයගොල්ලන්ට general skill migration ගොඩක් කලාවට අමාරු වෙයි. හරි. ඊළඟ එක තමයි මෙන්න මේ recent 189 round එක ගැන චුට්ටක් අපි කතා කරමු. ඔයගොල්ලන්ට මං මේ දාලා තියෙන රූපේ පේනවා නම් ඔයගොල්ලන් පේනවාද? carpenter and joiner, electrician, solid plaster, wall and floor tiler. හරි මේ හැමෝගෙම ලකුණු 65න් 189 එකක් ආවා 189 කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන බෙස්ට්ම වීසා එකක් මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති මේක ඕස්ට්‍රේලියාවේ මේකට කියන ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා එක කියන්නේ ඒ කියන්නේ ලකුණු තියෙනවා නම් අනිත් එක 189 එකක් එන්නේ පියෝලි ලකුණු ඔයාලට වර්ක් එක්ස්පීරියන්ස් මොනවත් තිබ්බත් එක නැතත් එක ලකුණු තියෙනවා නම් ඉන්විටේෂන් එකක් එනවා හරි ඊළඟට ගත්තාම බ්‍රික්ලේයින් ලකුණු 70 පේන්ටිං 70 ඉංජිනේරින් මැනේජර් 70 ප්ලමර්ස්ලා 70 ඊළඟට ඔඩියෝලොජිස්ට් 75යි RN මෙඩිකල් 75යි RN නෙක් 75යි RN පීඩියාට්‍රික් 75යි සෙකන්ඩරි ස්කූල් ටීචර් 75 සෝෂල් වර්කර් 75න් ඇවිල්ලා තියෙනවා ගොඩක් අය බය වෙලා හිටියා සෝෂල් වර්කර් මොකද ගිය රවුන්ඩ්ස් කීපෙම සෝෂල් වර්කර් තිබ්බේ නැහැ සෝෂල් වර්කර් ලකුණු 75න් ඇවිල්ලා තිබ්බා ඊට පස්සේ RN ඒජ් කෙයා ලකුණු 80යි පී ඔපරේටිව් ජෙනරල් ප්‍රැක්ටිෂනර් ලකුණු 80යි ෆිසියෝ ලකුණු 80යි පෝඩියාට්‍රික්ස් සයිකොලොජිස්ට් ආකිටෙක් 85යි බයෝටෙක්නොලොජිස්ට් සිවිල් ඉංජිනේර් ඩ්‍රාෆ්ට් පර්සන් සිවිල් ඉංජිනේර් ටෙක්නීෂියන් කන්ස්ට්‍රක්ෂන් මැනේජර් 85යි ඉකොනොමික්ස් early childhood teacher හරි early childhood teacher කතා කරන්නම් මේ රවුන්ඩ් එකේ දැනට early childhood teachersලා අපි දැක්ක හැටියට චුට්ටක් තව චුට්ටක් early childhood මොකද මම early childhood කතා කරන්නේ අපේ කියන්නේ ඕස්ට්‍රේලියාවේ මේ දවස්වල පොපියුලර් ඔකියුපේෂන් එක early childhood හැමෝම අහන ඔකියුපේෂන් එකක් තමයි early childhood නිසා මම ඒක ගැන කතා කරේ නැති වුණොත් ඒක වැරදි වෙනවා ඒ නිසා මම චුට්ටක් ඒකත් චුට්ටක් කතා කරන්නම් early childhood teacher ගත්තාම early childhood teacher ගත්තාම ඔයගොල්ලන්ට පේනවා දැනට ඔයගොල්ලන්ට පේනවා ලකුණු 85න් මේකේ ඉන්විටේෂන් එක තාම අප්ඩේට් වෙලා නැහැ. ඔයාලට පේනවා ඇති දැනට 691ක් 85න් තියෙනවා EOIs. මේ 695න් අපි එක්ස්පෙක්ට් කරා මේකෙන් 300ක් විතර තමයි දීලා තියෙන්නේ. මේ ෆයිනෑන්ෂල් රවුන්ඩ් එකේ. තව
රවුන්ඩ් එකක් එනවා අපි එක්ස්පෙක්ට් කරනවා. එතකොට 189 රවුන්ඩ් එකක් මේ ඩිපාර්ට්මන්ට් එක කියලා තියෙන්නේ හැම කෝටා එකකටම සැරයක් එනවා කියලා. එතකොට ඊළඟ කෝටා එක හම්බෙන්නේ දැන් මේ නොවැම්බර් රවුන්ඩ් එකක් ගියානේ. එතකොට ඩිසෙම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන ඔන්න ඔය කියන කෝටා එකේ දැන් මේ නොවැම්බර් එකක් ගියා. ඊට පස්සේ ඩිසෙම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන මාස 4 ඇතුළත පෙබරවාරි වල රවුන්ඩ් එකක් එන්න සැලකියුතු chance එකක් තියෙනවා. ඔයගොල්ලෝ early childhood teachers ලා නම් ඕන 189 එකක් ගන්න ලකුණු 85කට වඩා ගන්න වෙයි. සමහර විට ලකුණු 90ක් වාට ගන්න වෙයි. ඒ නිසා early childhood teachers try කරන්න. ලකුණු 90ක් ටාගට් කරොත් 189 එකට ඔයගලන්ට high chance එකක් තියෙනවා 189 එකක් ගොඩ දා ගන්න. හරි. right. ඊට පස්සේ අපි කතා කරේ sorry early childhood teacher ගැන මම කතා කරේ. ඊළඟට ගත්තාම construction project manager අහලා තිබ්බා. මෙන්න මේක තමයි ලංකාවේ අය වැඩිපුරම ඕස්ට්‍රේලියාවට ආපු occupation එකක්. CPM ගොඩක් සිවිල් ඉංජිනේර්ස්ලා ගිය අවුරුද්දේ මට මතක හැටියට මගේ යාළුවෝ ගොඩක් ආව ලකුණු 65න් 2023. හැබැයි unfortunately දැන් 65න් එන්න බෑ. ඔයාලට ලකුණු 85ක් වත් තියෙන්න ඕනේ මේකට ගන්න. ඉකොනොමික්ස්ලා ෆොරෙස්ට් බලන්න හරි වෙනස් ඔකියුපේෂන් වල හිටන් දීලා තියෙනවා. ඒත් එක්කම ලයිෆ් සයන්ටිස්ට් ගොඩක් බයෝමෙඩිකල් ඉන්ජිනියරින් කරන අයට මෙන්න මේ ලයිෆ් සයන්ටිස්ට් තමයි යන්න පුළුවන්. ඊට පස්සේ MLS මෙඩිකල් ලැබොරටරි සයන්ටිස්ට් ලකුණු 85, රේඩියෝග්‍රැෆර් 85, සොලිසිටර්, ස්ටැටිස්ටිෂියන්, මෙඩිකල් ප්‍රැක්ටිෂනර්, ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්, ෆුඩ් ටෙක්නොලොජිස්ට් ලංකාවේ කෙනෙකුට මම දැක්ක ඇවිල්ලා තියෙනවා. වෙල්ඩර් මම කිව්වේ වෙල්ඩර් ටිකක් ලකුණු වැඩියෙන් ගිහිලා තියෙනවා. ඊට පස්සේ ඇග්‍රිකල්චර් කන්සල්ටන්ට්, බෝඩ් බිල්ඩර් හරි වෙනස් ඔකියුපේෂන් එකක්. හරි. කෙමිකල් ඉංජිනේර්, මැතමැටික්ස් කන්සල්ටන්ට් මෙටික මෙන්න මේ එක මෙටිලියෝලොජිස්ට් කියන මෙන්න මේ ඔකියුපේෂන් එකත් හරි හොඳ ඔකියුපේෂන් එකක්. හරි ගොඩක් chances තියෙනවා 190 උන මම දැක නිව් සවුත් වේල්ස් රවුන්ඩ් එකෙත් ගොඩක් මේකට දීලා තියෙනවා. යුනිවර්සිටි ලෙක්චරර්, හයිඩ්‍රොලොජිස්ට්, වැලිවර්, නෙට්වර්ක් ප්ලෑනර්, එතනින් ගම ඉලෙක්ට්‍රොනික ඉංජිනේර්. දැන් ඔන්න ඉංජිනේර්ස්ලාට ඔයාලට පේන නැති ඉංජිනේර්ස්ලා. ඉංජිනේර්ස්ලා තමයි ඉන්නේ top of the list එක. ඒ කියන්නේ ලකුණු වල top එකේ ඉන්නේ ඉංජිනේර්ස්ලා. Electronic engineer, engineering technologies, environmental research scientist, material engineers, physicist, telecommunication engineer, civil engineer 100යි. civil engineer 100 ගැහුවා. හරි? එතකොට දැන් ඉස්සරහට civil engineering 189 එකක් දාන්න නම් ලකුණු 100ක් හෝ 95ක් තියෙන්න වෙනවා. හරි? ලේසි වෙන්නේ නැහැ. හරි? එතකොට ඔයාලට පේනවා ඇති මේකේ තියෙන වෙනස තමයි most of the occupations වලට ලකුණු 85ට වඩා තිබ්බොත් 189 එකක් එනවා. ට්‍රේඩ්ස් කෝස් වලට 65 75 අතර තිබ්බොත් ලකුණු ඉන්විටේෂන් එකක් එනවා. එතකොට මෙන්න මේකෙන් ඔයාලට පේනවාද මේක ඇතුලේ ඔයාලා දැක්කද එක IT ඔකියුපේෂන් එකක්වත් තියෙනවා. හරි? කලාතුරකින් බිස්නස් සයිඩ් එකේ තියෙන ඉකොනොමික්ස් වගේ එකක් තියෙනවා කලාතුරකින්. ඔයාලට පේනවද human resource manager. දැන් ගොඩක් අය මෙහි business administrator. ඔයගේ ඔකියුපේෂන් වලට එන්නේ. හරි international business. ඔන්න ඔය ඔකියුපේෂන් වල තමයි ලංකාවේ ඉඳලා ගොඩක් ළමයි එන්නේ. ඔයගොල්ලන්ට පේනවද ඔයා ඔය කරන කෝස් එකෙන් මෙන්න මේකට පිට වෙනවා. මේක තමයි රිෆ්ලෙක්ට් කරන්නේ මේ කෝසස් මේවට තමයි අනාගතයේත් ඔයගොල්ලන්ට මේ ඉන්විටේෂන්ස් එන්නේ. හරි. ඒතකොට මේ ලකුණු ටික වැඩි වෙනවා. දැන් කාපෙන්ටර් සමහර විට ඊළඟ තව අවුරුදු දෙකක් යද්දි මේක 75 වෙන්න පුළුවන්. හරි. එතකොට මේ පැත්තේ කෙමිස්ට් එහෙම 95 වෙන්න පුළුවන්. සිවිල් ඉංජිනේර් 105 වෙන්න පුළුවන්. හරි. එතකොට මේක අඩු වෙන්නේ නැහැ. මේක අඩු වෙන්න නම් ඒක අර කොවිඩ් වගේ එකක් ඇවිල්ලා මේ මයිග්‍රේෂන් නැවතෙන්න ඕනේ. එහෙම නැත්නම් ලෝක යුද්ධයක් පටන්ගෙන මේ මයිග්‍රේෂන් නවතින්න ඕනේ. මේ මයිග්‍රේෂන් එක මේ ඇරිලා තියෙන තාක්කල් මේ ලකුණු මට්ටම මෙහෙම්මම වැඩි වෙන පැත්තට යන්නේ. ඒ නිසා ඔයාලා වීඩියෝ බලන කවුරු හරි නංගිලා මල්ලලා ඉන්නවා ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එන්න ඩිසයිඩ් කරන්න. මෙන්න මේවා තමයි ඔයාලා ස්ටඩි කරන්න එන්න ඕනේ. හරි? මේවා ස්ටඩි කරන්න එන්න අමාරු නම් ඔයගොල්ලෝ ලංකාවේ ඉඳලා මේවට අදාළ මේ ක්වොලිෆිකේෂන්ස් ටික හදා ගන්න ඕනේ. ඒක මම කියන්නේ හදිස්සියේ A level පාස් වෙච්ච ගමන් ඕස්ට්‍රේලියාවට එන්න දඟලන්න එපා. මම අර කලින් කිව්වා වගේ ඕස්ට්‍රේලියාවේ අනාගතේ ඉස්සරහට තියෙන ට්‍රේඩීස්ලට. හරි? ඒ නිසා ඔයා ඕස්ට්‍රේලියාවට බිස්නස් ඩිග්‍රී එකක් ඉගෙන ගන්න එනවට වඩා හොඳයි ලංකාවේ මොකක් හරි මොනවාද ජර්මන් ටෙක් හරි ඔය ටෙක් කෝස් ගොඩක් තියෙනවා ලංකාවේ. ඒ වගේ එකකට ගිහිල්ලා සර්ටිෆිකේට් මොනවාද NVQ level 4 5 එකක් ස්ටඩි කරලා අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එක හදාගෙන ස්කිල් ඇසෙස්මන්ට් එකක් අරගෙන ඔයාට අවුරුදු 5ක් යද්දී ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්. බිස්නස් එකක් ස්ටඩි කරන්න ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අවුරුදු 3ක් කොහේ ස්ටඩි කරලා ඊට පස්සේ මාස්ටර් එකකුත් කරලා ට්‍රේඩ් TR එකෙත් ඉඳලා ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඔයාට කරන්න වෙන්නේ තහපව්
ඒ වගේ ට්‍රේඩ් කෝස් එකක් තමයි. හරි? ඒ නිසා ඔයා ඩිසයිඩ් කරන්න මොකද්ද කරන්න කියලා. මගේ රෙකමෙන්ඩේෂන් එක ස්පෙෂලි IT and business ඒ වගේ ෆීල්ඩ් එකේ ස්ටඩි කරන්න වෙනවා නම් ඔයා ඩෙෆිනිට්ලි ඔයාගේ ස්ටඩි ෆීල්ඩ් එක වෙනස් කරන්න වෙනවා. එහෙම නැත්නම් වෙන කන්ට්‍රි එකක් බලන්න වෙනවා. අන්ෆෝචුනේට්ලි ඔයගලන්ට 95%ක්ම ඔය එන අයට ඕස්ට්‍රේලියාවේ PR එක ගන්න බැරි වෙයි. හරි? මොකද අපිට ෆීල් වෙන දෙයක්. ඒ කියන්නේ සහ අපි හැමදාම කතා කරන දෙයක් අපි රටකට එන්න ඕන PR එක ගන්න නම් ඒ රටට අවශ්‍ය දේ. එයාලා අවශ්‍ය දේ අපි කරගන්න ඕනේ. එහෙම නැතුව අපිට yes totally understanding ඔයා ස්ටඩි කරන්න එනවා නම් මම දන්නේ මම නම් ඕස්ට්‍රේලියාවට ස්ටඩි කරන්න මගේ වයිෆ් අපි දෙන්න ස්ටඩි කරන්න ආවේ නෑ අපි ස්ටුඩන්ට් ආවේ අපි ආවේ PR එක ගන්න හරි අපි ආවේ අපිට ඕන එක ස්ටඩි කරන්න ආවේ නැහැ අපි කොහමරි ඇවිල්ලා PR එක ගත්තා ඒ ප්ලෑන් එක කරේ ඒතර ඔයාලත් එහෙම කරන්න ඕන ඔයාට ස්ටඩි කරන්න ඕන එක ස්ටඩි කරන්න මේට වඩා ගණන් අඩු UK ගිහිල්ලා ස්ටඩි කරන්න පුළුවන් මේට වඩා සෑහෙන ගාණ අඩුවෙන් ඕස්ට්‍රේලියාවට ගොඩක් අය ඉන්නේ PR එක ගන්නනේ ඒතර ඕස්ට්‍රේලියාව රිසර්ච් එකක් කරන්න ඕනේ මොනවද ඉගෙන ගන්න ඕනේ එන්න ඕනේ කියලා කරන්න පුළුවන්. රයිට්. ඊළඟ දේ. හිතන්නකෝ දැන් ඔයාට බිස්නස් IT මොනවා හරි කරනවා නම් ඔයාට බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඊළඟට කරන්න දේ පුළුවන් දේවල් ගැන තමයි මම ඊළඟට කතා කරන්න යන්නේ. දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න අය ඒත් එක්කම දැනට ඔයා බැචලර් එකක් කරනවා නම් මාස්ටර් එකක් කරනවා නම් ඕ 485 එක දාලා ඉන්න අයට මෙන්න මේ දේ වැදගත් වෙනවා. ස්පෙෂලි මම කතා කරන 482 දාලා ඉන්න අය. 482 එක දාලා ඉන්න අය ඉන්නවනම් මෙල්බන් සිඩ්නි බ්‍රිස්බේන් ඕගොල්ලෝ තමයි ගොඩක් අවාසනාවන්තම කට්ටිය. ඇයි මං ඔයාලා අවාසනාවන්ත කියලා කිව්වේ? ඔය ස්ටේට් තුන තමයි PR එක දාන්න අමාරුම. ඔය ස්ටේට් තුනෙන් තමයි ඕගොල්ලන්ට PR එකට ප්ලෑන් එකක් හදාගන්නත් අමාරුම. හරි? ඔයාලට TR එක තියෙන්නේ අවුරුදු 2යි. එතකොට ඒ වගේ මෙල්බන් සිඩ්නි බ්‍රිස්බේන් ඉන්න අයට ප්ලෑන් එකක් හැටියට තියෙන්නේ at least ඕගොල්ලන්ට PR එක දාන්න ඔයාට ජොබ් එකක් හම්බෙලා නැත්නම් ඔයා TR එක දාලා තියෙනවා නම් මේ වෙද්දි ඔයාට තියෙන chance එක තමයි ඔයාට fast track course එකක් කරන්න පුළුවන් trade course එකක් ඊළඟ අවුරුද්දේ ඔයාට ජොබ් රෙඩි ප්‍රෝග්‍රෑම් එක කරලා 1 year experience එක හදාගත්තොත් සමහර විට ඔයාට වැඩ කරන තැනින් 482 එකක් ඔෆර් කරගන්න පුළුවන් වෙයි. හෝ ඔයාට කෝස් එක 1 year ඇතුළත ඔයාගේ කෝස් එක 1 year ඉවර කරලා 1 year ඇතුළත ප්ලේස්මන්ට් පැය 1725ක් මට මතක හැටියට ඔයා ඒක කම්ප්ලීට් කරොත් ඔයාට මොන වීසා එකක්වත් නැතුව ලංකාවට යන්න වුණත් ඔයාට ගිහිල්ලා එහෙ ඉඳලා PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි next 3 months ඇතුළත TR එක දැන් ගොඩක් අයගේ දැන් ස්ටඩීස් ඉවරයි. ඒගොල්ලෝගේ මාර්තු 15 වෙද්දි වීසා එක ඉවර වෙනවා. ඒතකොට ඕගොල්ලන්ට ගොඩක් අයට ට්‍රේඩ් කෝස් එකක් fast track ට්‍රේඩ් කෝස් එකක් පටන් ගන්න පුළුවන් ජනවාරි පෙබරවාරි වල. ඒතකොට ඔයාගේ තියෙන TR එක හරියට මැනේජ් කරගත්තොත් ඕගොල්ලන්ට මේක වින් කරන්න පුළුවන්. හරි? ඒත් එක්කම you can study another course after 6 months of your primary course. ඒ කියන්නේ ඔයා දැනට ජූලයි ඉන්ටේක් එක ආපු කවුරු හරි ඉන්නවනම් ඕස්ට්‍රේලියාවේ ඔයාගේ දැනට ප්‍රයිමරි කෝස් එක ඉවරයි. ඕගොල්ලන්ට ට්‍රේඩ් කෝස් එකක් ස්ටඩි කරන්න පුළුවන් concurrently කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම this can be certificate or certificate to diploma ගොඩක් අය අහලා තිබ්බා graduate diploma of early childhood කරන්න පුළුවන්ද ගොඩක් යුනිවර්සිටිස් වලට දෙන්නේ නැහැ graduate diploma ස්ටඩි කරන්න. ඒක හේතුව graduate diploma කියන එකත් full course එකක්. ඔයා කරන මාස්ටර් එක හෝ බැචලර් එකත් full course එකක්. ඒ නිසා ග්‍රැජුවේට් ඩිප්ලෝමා ගොඩක් යුනිවර්සිටිස් වලින් දෙන්නේ නැහැ ඔයාට කොන්කරන්ට්ලි කරන්න. ගොඩක් අය අහන එක මට පුළුවන්ද COE එකට වඩා තියාගන්න? yes ඔයාට more than 1 COE තියාගන්න පුළුවන්. ඊළඟ දේ තමයි මම දැක්කර ගෲප් එක මම අර කලින් පටන් ගද්දිම කිව්වා වගේ ඇයි වීසා රෙෆියුස් උනේ මෙන්න මේගොල්ලන්ගේ තමයි වීසා රෙෆියුස් උනේ ඩවුන්ග්‍රේඩ් කරලා තියෙන සර්ටිෆිකේට් වලට ඒගොල්ලන්ගේ වීසා එක රෙෆියුස් වෙලා තියෙනවා ගොඩක් වෙලාවට මම ඒකට උදාහරණයක් කියන්නම් ගොඩක් ආපු බැචලර් වලට ආපු අය කරන්නේ ගොඩක් අය මොනවටද දාන්නේ බැචලර් වලට ආපු අය certificate 3 and commercial cookery certificate for kitchen management graduate diploma of hospitality diploma of hospitality management graduate diploma of hospitality management ඊට පස්සේ advanced diploma of hospitality management ඊළඟට graduate diploma of learning කියලා දානවා ඔන්න ඔය දාපු ගමන්ම ගොඩක් අයගේ certificate 3 එකත් ඉවරයි certificate 4 එකත් ඉවරයි සමහරුන්ගේ diploma එක භාගයක් ඇති visa extension එකට දාන්නේ එයාලගේ next COE තියෙන්නේ සමහරක් අයට advanced diploma of hospitality management ඊට පස්සේ graduate diploma of learning හෝ graduate diploma of management. ඔන්න ඔය දෙකට දාපු ගමන් visa office දැක්ක ගමන් graduate diploma of management තිබ්බ ගමන් refusal එකක් ගහනවා මේක ඔයාගේ study එකට සම්බන්ධ නැහැ කියලා. හරි? ඒක නිසා දැනට ඕගොල්ලෝ ගොඩක් agents වල promote කරනවා කුකරි courses කරන්න කියලා. please කුකරි කරන්න එපා. ඕස්ට්‍රේලියාවේ මාර විදිහට කුකරි කරපු ළමයි ඉන්නවා ආතක් පාතක් නැති වෙලා.
හරි? ඒ නිසා ස්ටිල් කුකරි වලට 482 එකක් වගේ ගන්න පුළුවන්. ඔයාට ජොබ් එකක් හොයාගන්න පුළුවන් නම්. එහෙම නැත්නම් මම දන්න ගොඩක් ළමයි ඉන්නවා කිචන් එකක් හොයාගන්න බැරුව ඔහේ ඉන්නවා. හරි? ඒ නිසා ස්පෙෂලි කුකරි ඒත් එක්කම ඔටෝමෝටිව්. ඔය කෝස් දෙක කරන්න එපා. ඔයාට කිචන් එකක් හරි ගරාජ් එකක් හරි හොයාගන්න බැරි නම්. ඊට වඩා මොනවා හරි වෙන කෝස් එකක් කරන්න ඇට්ලීස්ට් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හරි? ඊළඟට මාස්ටර් එකට චේන්ජ් කරපු මම ගිය ෆයිනෑන්ෂලි ඒකේ නැත්නම් ගිය අවුරුද්දේ දැම්මා වීසා 45කට වඩා ආසන්නව කෝස් චේන්ජ් එකක්වත් රිෆියුස් වුණේ නැහැ. ඒත් එකම අපි දැම්මා මේ ඊයේ මට වීසා එකක් ආවා. අපි දැම්මා මෙහි මාස්ටර් ඔෆ් අකවුන්ටින් කරපු එක්කෙනෙක් අපි මාස්ටර් ඔෆ් සෙකන්ඩරි ටීචින් වලට චාල්ස් ඩාවින් යුනිවර්සිටි එකේ දාලා එයාගේ වීසා එකත් කිසි ප්‍රශ්නයක් නැතුව ආවා. ඒ නිසා කට්ටිය කියනවා මාස්ටර් එකට ගියහම වීසා රිෆියුස් එහෙම එකක් නැහැ. ඔයා හරියට වීසා එකේ ඩොකියුමන්ට්ස් ටික දාලා හරියට ඔයාට සල්ලි තියෙනවා නම් සල්ලි ටික පෙන්නලා ලෙවල් 1 යුනිවර්සිටි එක දැම්මොත් වීසා එක ග්‍රාන්ට් වෙන්න පුළුවන්. ඔයා ඩිමොන්ස්ට්‍රේට් කරන්න ඕනේ ඇයි ඔයා මාස්ටර් එකට යන්නේ කියලා. අනිත් එක ගොඩාක් මම දැක්කා තව ගෲප් වල සෙල් කරලා තිබ්බා මාස්ටර් ඔෆ් රිසර්ච්. මම රෙකමන්ඩ් කරන්නේ මාස්ටර් ඔෆ් රිසර්ච් එකක් කරන්න. මොකද හේතුව හිතන්නකෝ ඔයා IT කරපු කෙනෙක් ඉන්නවා. මෙහි software engineering කරේ ලංකාවේ වාට 2 years experience නැති එක්කෙනෙක් master by research එකක් කරත් at the end of the day ඔයාට ස්කිල් ඇසෙස්මන්ට් එක කරන්න නම් එක්ක මෙහි ප්‍රොෆෙෂනල් එක කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙහි 1 year ජොබ් එකක් හොයාගන්න ඕනේ. මට ඒ වගේ ගොඩක් ක්ලයන්ට්ස් හම්බෙලා තිනවා. ඒගොල්ලෝ රිසර්ච් එකක් කරලා අනිත් පැත්ත හැරලා බලනනම් ඒගොල්ලෝ තාම ඒ කියන්නේ වයස ගිහිල්ලා විතරයි තියෙන්නේ. ඒගොල්ලන්ට අර ජොබ් එකක් හොයාගන්න බෑ. ස්පෙෂලි IT ෆීල්ඩ් එකේ ඔයා ඉන්ඩස්ට්‍රි එකෙන් එළියට ගිහිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් නැත්නම් ගොඩක් වෙලාට ඕගොල්ලෝව හයර් කරන්නේ නැහැ. ඒ නිසා ගොඩක් අය ස්ටඩීස් එක ජොබ් ස්ටඩීස් කර පනින්න යන්න එපා. මොකද එහෙම වුණොත් ඕගොල්ලන්ට ඔයාට ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් නැතිනම් ජොබ් එකක් ගන්න එක මාර අමාරු වෙන්න පුළුවන්. හරි? ඒක නිසා ඕගොල්ලෝ ඔයාලගේ ප්ලෑන් එක හදාගන්න කොහොමද ස්ටඩි කරන්න කියන එක ස්පෙෂලි මම ආයෙත් කියන්නම් ප්ලීස් බැචලර් එකකට ආපු එක්කෙනෙක් IT බිස්නස් කරපු එක්කෙනෙක් TR එක දාන්න එපා. හරි ප්ලෑන් එකක් නැත්තම්. මම දන්න ගොඩක් නංගිලා මල්ලිලා ඉන්නවා අවුරුදු 22යි 23යි TR එක දාලා මෙල්බන් හිටපු අය TR එක දාලා මගේ කන්සල්ටේෂන් අරන් තිනවා. ඒගොල්ලන්ට හරිම අමාරුයි PR එකට යන පාත් එකක්වත් හදන්න. සමහරව මාස 6ක් විතර ගිහිල්ලා මුකුත්ම කරලා නැහැ. කියන්නේ IT එකක් කරපු කෙනෙක් ඕගොල්ලෝ දන්නවනේ ස්කිල් ඇසෙස්මන්ට් එක ගන්න ඔයාට ප්‍රොෆෙෂනල් එක කරන්න ඕන කියලා ජොබ් එකක් කරගන්න බැරි නම්. ඒකට ප්‍රොෆෙෂනල් එක කරන්න සමහරුන්ට කාලේ නැහැ. අවුරුද්දක් විතර කියලා. ඉතින් ඒගොල්ලන්ට ඉතින් තව පොඩ්ඩක් ඕස්ට්‍රේලියාව එන්ජොයි කරලා පැක් කරගෙන යන්න තමයි වෙන්නේ. හරි? ඒක නිසා මේක විහිළුවකටවත් සෙල්ලමකටවත් ගන්න එපා. අනිත් එක මම අර කලින් කිව්වා වගේ ලක්ෂ 16ක් ඉන්නවා. තව ඕස්ට්‍රේලියාව හරි ග්‍රීඩි ස්ටුඩන්ට්ස්ලා තව වැඩිපුර ඕස්ට්‍රේලියාවට ගන්නවා. ඕස්ට්‍රේලියාව ඒක තමයි මේන් ඉන්කම් එක. ඕස්ට්‍රේලියාවේ ඉන්කම් වෙන සෝස් එකෙන් 125ක් එන්නේ ස්ටුඩන්ට්ස්ලාගෙන්. ඒක නවත්තන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ ඒ ට්‍රැප් එකට අහු වෙලා ඕස්ට්‍රේලියාවට ආවත් ඕස්ට්‍රේලියාවට නාවත් ඕගොල්ලෝ PR එක ගන්න ඔයාගේ ප්ලෑන් එක හදා ගන්නට ඕනේ. හරි? රයිට්. ඊළඟ දේ ට්‍රේඩ් කෝස් ගත්තාම නෙක්ස්ට් ෆයිනෑන්ෂල් ඉයර් එකේ නැත්නම් ජනවාරි ඉඳලා මම අර කලින් කිව්ව විදිහට ඔයාලා බැචලර් එකක් හරි මාස්ටර් එකක් හරි කරනවා නම් හෝ TR එක දාන්න බලාගෙන ඉන්නවනම් ඕගොල්ලන් ට්‍රේඩ් කෝස් එකක් කරන්න පුළුවන්. මම සැකවින් කියන්නම් මේ ට්‍රේඩ් කෝස් ගැන. ඉන්ඩිවිජුවල් සපෝට් වර්ක් මම ගොඩක් කෝස් එකක් මේක ප්‍රොමෝට් කරනවා. මේකේ වැදගත්කම තමයි අර මම කලින් කියපු ඔයාට ස්පෙෂලි ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් මෙල්බන් සිඩ්නි වල ඕගොල්ලන්ට එකක් තස්මේනියාවට ගිහිල්ලා මේක try කරන්න පුළුවන්. හැබැයි ඔයාට long term TR එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් northern territory වලට ගිහිල්ලා at least ඔයාට accountant වා ඉගෙන ගත්තත් ඔයා HK එක වැඩ කරොත් ඔයාට ඩාමා region එකෙන් ඔයාට 482 එකක් හරි try කරන්න පුළුවන්. ඔයා individual support course එකක් කරලා තියෙනවා නම් child care එක වැඩ කරලා තියෙනවා නම් sorry aged care එක වැඩ කරලා තියෙනවා නම් bricklaying හොඳ course එකක්. හැබැයි පොඩ්ඩක් මේකේ තියෙන එකම දේ තමයි ගොඩක් අපේ ලංකාවේ අය bricklaying courses කරන්නේ නැහැ. අඩුයි ගොඩක් ලෙබනීස් අනම්මනම් කියන ඒගොල්ලෝ තමයි සහ සුද්ද ගොඩක් කරන්නේ. ජොබ් එකක් හොයාගන්න පුළුවන් නම් ඔයාට bricklaying හෝ block laying course එකක් කරන්න පුළුවන්. civil construction ගොඩක් අය කරනවා. මම දැන් recommend කරන්නේ නැහැ. but still ඔයාලට මේක background එකෙන් කරලා civil construction draft person නැත්නම් civil construction draft person කියන එක්කෙනා එක්කෙනෙක් නැත්නම් ඒ වගේ course එකක් ඔයාලට මෙතනදී කරගන්න පුළුවන්. ඒකත් හොඳ opportunity එකක් but මම දැන් recommend කරන්නේ නැහැ මොකද ගොඩක් අය ඒක කරන හින්දා.
ඊට පස්සේ ඉංජිනේරින් ෆැබ්‍රිකේෂන් මේකෙදි පුළුවන් ඔයාලට මෙටල් ෆැබ්‍රිකේටර් කියන කෝස් එක කරන්න පුළුවන්. ඒකත් හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. ඊළඟ එක දැන් අලුත් කෝස් එකක් තියෙන මේ solid plastering කියන එක ලකුණු 65න් ඕගොල්ලන්ට දාන්න පුළුවන් PR එක. මේකත් පර්ත්, මෙල්බර්න්, සිඩ්නි හැමතැනම මේක කරන්න පුළුවන්. අර කෙම ඇඩ්වාන්ස් ඩිප්ලෝමා සිවිල් කන්ස්ට්‍රක්ෂන් එක ඊළඟට සර්ටිෆිකේට් ඇන් වෝල් ඇන් ෆ්ලෝර් ටයිල් හොඳ කෝස් එකක් තාම ලකුණු 65න් දාගන්න පුළුවන්. ළමයි කීප දෙනෙක් කරනවා ලංකාවේ ගොඩක් ජොබ්ස් හොයාගන්න පුළුවන් වෝල් ඇන් ෆ්ලෝර් ටයිලින් පැත්තෙන්. ඊට පස්සේ ලයිට් වෙහිකල් මෙකැනික්ස්, මෝටර් මෙකැනික්ස් පැත්තේ ජොබ්ස් තියෙනවා. කිචන් මැනේජ්මන්ට් මම කිව්වා වගේ ඕගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඔයාලට අඳුරුකමක් තියෙනවා නම් විතරක් මෙන්න මේ මෙකැනික්ස් මෝටර් මෙකැනික්ස් and කිචන් මැනේජ්මන්ට් කෝස් දෙක කරන්න. රයිට් ඔන්න ඔය ටික තමයි තව අලුත් කෝස් එකක් තියෙනවා ඒකත් බට් මම ලංකාවේ කරන්න නැති නිසා ජොබ් හොයාගන්න සමහර විට අමාරු වෙයි හැබැයි ලකුණු 65න් PR එක දාන්න පුළුවන් ඒක තමයි රූෆ් ප්ලම්බර් කියන කෝස් එක ගොඩක් ඒවා තියෙනවා ට්‍රේඩ් කෝසස් ඔයාලා ට්‍රේඩ් කෝස් එකට දාගන්න ඕන නම් මට කතා කරන්න මම ඕගොල්ලන්ට විස්තර සහ ඇඩ්මිෂන් පාර්ට් එක ෆ්‍රීලි කරලා දෙන්නම්. හරි. ඊළඟ දේ තමයි අපේ සර්විස් එක ගැන කතා කරොත් ඔයගොල්ලන්ට අපි කරනවා course change, university change, student visa extension, TR, PR, ART හැම දෙයක්ම රිලේටඩ් කරනවා. ඊට පස්සේ අපි වැදගත්ම එක තමයි අපි personal consultation දෙනවා. මගෙන් consultation අරන් ඇති ගොඩක් අය. half an hours ඔයාලට ඔයාලගේ ප්‍රොෆයිල් එක ඇනලයිස් කරලා ඔයාලා මොකද්ද කරන්න ඕනේ කියන එක ඩිසයිඩ් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට ඕගොල්ලන්ට මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට මේ වගේ එනවා. ඊට පස්සේ next කියලා book කරන්න පුළුවන් time period එකක් අරගෙන. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මොනවා හරි විස්තරයක් තියෙනවා නම් සතිය දවස්වල හවස 5න් පස්සේ මට කතා කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම ඒ වෙලාවට free. මම ඒ වෙලාවට ෆෝන් එක ආන්සර් කරනවා. හරි? right. වෙලාව 7:12යි. මම 7:00 වෙද්දි නවත්තනවා. මේ ඔයගලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න මම ඒකට ඔයගලන්ට උත්තර දෙන්න බලන්න. හරි? මම දැන් questions වල යනවා. unfortunately ගොඩක් අය මට message දැම්මා මේ join වෙන්න බෑ කියලා. ඇත්තටම දැනට participantලා 100ක් ඉන්නවා. දැන් මම 6 ඉඳලා බලද්දි 100යි තමයි මට මේවා කරන්න පුළුවන්. හරි. මම හිතනවා ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් තේරෙන්නේ නැති කියලා අපි බලමු questions වලට ගිහිල්ලා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මම එකම repeat කරන්නේ නැහැ. Would you like to know more about New South Wales Pathway 1 please? Will it reopen? How can we exactly know whether it reopen or not? හෂිනි මේ පාත්වේ 1 එක reopen වෙන්නේ දැනට අපි දැක්කට අපිට මියා group එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්න Migration Institute Allies කියන එකේ ඒකෙදි තමයි Western sorry New South Wales Department එකට හම්බෙච්ච ගාන ඒ කියන්නේ කෝටා එක කිව්වේ ඒගොල්ලෝ හරියටම විස්තර කිව්වේ නැහැ මෙච්චරක් හම්බෙලා තියෙනවා කියලා. හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ කිව්වේ නැහැ මේ ගාන තමයි හම්බෙන්නේ කියලා. මේක නිසා මේ අපි හිතනවා මේ next week එකේදී නිව් සවුත් වේල්ස් එකේ ඒගොල්ලෝ එයාලගේ වෙබ්සයිට් එකේ දායි and ඔයාලා ඕස්ට්‍රේලියාවට මගේ group එකේ ඉන්නවනම් ඒකේ ඉන්න මම හැම වෙලාවෙම ඒ මේ අප්ඩේට්ස් ටික ඕගොල්ලන්ට ඒක මම group එකේ දානවා. හරි? මේ එතනදී දැනගන්න පුළුවන්. To apply 491 do we need to work and study in regional currently live in Tarindri work for apply කරන්න නම් work and live හරි වෙන්න ඕනේ study වෙන්න ඕනේ නැහැ. හැබැයි ඔයා ග්‍රැජුවේට් කෙනෙක් නම් සමහර විට මේගොල්ලෝ දැන් full quota එක හම්බුනාට පස්සේ මේක ඕපන් කරනවානේ. ඕපන් කරාට පස්සේ ඒගොල්ලෝ ගිය අවුරුද්දේ වගේ කියයි regional ඉන්න එක okay sorry Melbourne metro ඉන්න එකත් okay කියලා but prioritize කරන්නේ මම කලින් කිව්වා වගේ live and study. sorry live and work. live and study නෙමෙයි sorry live and work වෙන්න ඕනේ priority එක ගන්න. I studies in business analytics. Do you think I can apply 195 find ICT business Tasmania? ජනේන්ද්‍ර yes ඔයාට කරන්න පුළුවන් business analytics job එකක් හොයාගන්න ඕන. ඔයා 57000 වලට වඩා income එකක් ඔය job එකෙන් ගන්න ඕනේ. definitely ඒවට වඩා දෙනවා. ඒත් එක්කම ඔයා එහෙ 9 months වලට වඩා වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරොත් ඔයා orange list එකට වැටෙන්නේ. orange list එකේදී ගොඩක් වෙලාවට ඔයාට opportunity එකක් තියෙයි එන්න. හරි? How about possibility for accounting ඉෂාරා accounting වලට ලකුණු 100ක්වත් ඕන වෙයි. ඒත් එක්කම 100k වලට වඩා හම්බ කරන්න වෙයි. එහෙම වුණොත් accountant ලට වික්ටෝරියා වලින් chance එකක් ගන්න පුළුවන්. තරින්දු
why we can't put both 190 and 491 වික්ටෝරියා දාන්න බෑ. ඒකට හේතුව තමයි ඔයා වික්ටෝරියා වල EOI එකක් දැම්මට ඔයා වික්ටෝරියා වලට ROI එකකුත් දාන්න ඕනේ. ඒකට ROI එක දාද්දී ROI ඔයාට සිලෙක්ට් කරන්න පුළුවන් එකයි. එක්ක 190 එක්ක 491. ගොඩක් අය මෙන්න මෙතන තමයි හිර වෙන්නේ. මම මොකද්ද සිලෙක්ට් කරන්නේ? අන්න ඒකෙදි තමයි ඔයාට ඔයාගේ අර common knowledge එක තියෙන්න ඕනේ. මට 190 එකක් එයිද? මට 491 එකක් එයිද? කියන එක. පැහැදිලිද? ඒතර ඔයාට 190 එකක් එන්න ලකුණු 75ක් තියාගෙන 190 එකක් එන්නේ නැතෝ ඒකට දිහා බලාගෙන ඉඳලා වැඩක් නැහැ. ලකුණු 75 නම් තියෙන්නේ ඔයාට අග්ගාල මූව් වෙන්න ඕන රීජනල් ඒරියා එකට රීජනල් ඒරියා එකකින් ජොබ් එකක් හොයාගන්න ඕන 491 එකට ඇප්ලයි කරන්න ඕනේ. ඔයාට අන්ෆෝචුනේට්ලි ඕක චේන්ජ් කරන්න වෙනවා. ඔයා 190 එකක් දිහා බලාගෙන හිටියොත් ඔයාට chance එක නැත්තම් ඔයාට 190 එකක් එන්නේ නැහැ. මොකද වික්ටෝරියා and New South Wales බ්‍රිස්බේන් කියන්නේ crazy competition එකක් තියෙන්නේ. හරි? I'm in Victoria planning to start graduate diploma early childhood to apply for one which is regional. මම දැන් ඉන්න අයට කියන්නේ නැහැ early childhood කරන්න කියලා. මොකද ඔයාලට early childhood වලට දැනට මට තේරෙන හැටියට 30000ක් 40000ක් විතරම graduates එළියට එයි. තව ටික දවසක් යද්දී. මම recommend කරන්නේ ඔයා graduate diploma of early childhood එකක් කරනවා නම් එකම ස්ටේට්ස් දෙකයි තුනයි තියෙන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා හොඳයි එහෙ රීජනල් වලින් ඔයාලට ජොබ් එකක් හොයාගත්තොත් මොකක් හරි chance එකක් තියෙයි. හැබැයි ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් graduate diploma of early childhood කරන්න යන්න එපා. හරි? ECT same වික්ටෝරියා වල ECT ජොබ් එකක් හොයාගන්න ඕනේ. ගොඩක් මං දන්න කට්ටිය ඉන්නවා වික්ටෝරියා වල එඩියුකේටර් හැටියට ජොබ් එකක් කරන්නේ. එඩියුකේටර් හැටියට ජොබ් එකක් කරන කාටවත් වික්ටෝරියා වලින් ඉන්විටේෂන් එකක් එන්නේ නැති වෙයි. ඒකට හේතුව තමයි වික්ටෝරියා වල 4300 ගාණක් EOIs දැනට තියෙනවා. child care workers in not in the occupation list. ඔව් ඒක හරි. child care workers occupation list එකේ නැති වුණාට child care workers තියෙනවා 482 list එකේ. and ඩාමා list එකේ තියෙනවා high chance එකක් තියෙනවා ඔයගොල්ලන්ට regional area එක ඩාමා region එක වැඩ කරොත් 482 එකක් ගන්න. මගේ ගොඩක් clients ලට 482 හම්බෙලා තියෙනවා. adding to my previous question I study master can I apply for if I find ICB regional Victoria වික්ටෝරියා පුළුවන් ජයේන්ද්‍රා ලකුණු 100ට එහා තියෙයි මම අර කලින් කිව්වා වගේ ඔයාට අඩුම ගානේ ප්‍රොෆිෂන්සි ඉංග්‍රීසිවත් ගන්න වෙයි 491 එකට ටකල් කරන්න මොකද මාර විදිහට ඇප්ලිකන්ට්ස්ලා ඉන්නවා can a graduate living in Victoria apply for 491 සජිනි දැනට ඇප්ලයි කරන්න බෑ ග්‍රැජුවේට්ස්ලට බට් මේක චේන්ජ් වෙයි. මම මේක කිව්වේ මේක චේන්ජ් වෙයි. ෆුල් කෝටා එක ඇවිල්ලා මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම process එක ඕපන් කරාම. what about the chef? අපි දැක්ක chefලට ගිය financial ඒ කියන්නේ ඊයේ පෙරේද රවුන්ඩ් වලත් ඇවිල්ලා තිබ්බ ලකුණු 95න් 491 එක live and regional Victoria. හරි? In Western Australia, 100 points as a business analyst, do we better chance to receive invitation through 491 family sponsor stream or through Western Australia under 190 visa with 90 point 100 points උදීෂා මට ෂුවර් නැහැ ෆැමිලි ස්පොන්සර්ස් එකෙන් එයිද කියලා මොකද ෆැමිලි ස්පොන්සර් ස්ට්‍රීම් එකේ ඊයේ පෙරේද තිබ්බ 189 වන් රවුන්ඩ් එකෙත් ඉන්විටේෂන් කීපයයි දීලා තියෙන්නේ මට ඒ නිසා ෆැමිලි ස්පොන්සර්ඩ් එක ගැන ගෙස් කරන්න බෑ 190 එකටත් මට හිතෙන්නේ මම දන්නේ ඒ විදි කියලා බට් මගේ ඔයා ග්‍රැජුවේට් කෙනෙක් නම් and ඔයාට ජොබ් එකක් තියෙනවා නම් සමහර විට 190ක් එයි. එහෙම නැත්නම් ඔයාට 491 එකට chance එකක් තියෙයි. but මට හරියටම IT ගැන කියන්න බෑ. ඒ කියන්නේ Western Australia ඒගොල්ලෝ highly really prioritize කරන්නේ. What about hospitality in Victoria? Example hotel and motel manager, restaurant manager. මම දැක්කා සඳුනි කීපයක් invitation දීලා තියෙනවා. but මේ අවුරුද්දේ ඒක depend වෙන්නේ කොච්චර කෝටා එකක් හම්බ වෙනවද කියලා. especially කෝටා එක අඩු වුණොත් ගොඩක් වෙලාවට මේ ඔකියුපේෂන් වලට නැති වෙයි. හැබැයි hotel and motel manager ඒගොල්ලන්ගේ priority list එකේ තිබ්බ මට මතක හැටියට. අයියා please explain more about graduate stream. graduate stream එක විදුෂ simple. කොටස් දෙකයි. එකක් higher studies ඊට පස්සේ wet study. හරි? එතකොට ඔයා Western Australia 2 years study කරලා තියෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම 2 years study කරලා තියෙන්න ඕනේ. භාගයක් මෙල්බන් ස්ටඩි කරලා භාගයක් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ගියාට වැඩක් නැහැ. ඔයා සම්පූර්ණයෙන්ම වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල ස්ටඩි කරලා තියෙන්න ඕනේ අවුරුදු 2ක්. හරි? එහෙම වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ග්‍රැජුවේට් කෙනෙකුට තමයි වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ග්‍රැජුවේට් ලිස්ට් එකට සිලෙක්ට් කරගන්න පුළුවන්. If applying 491 via working related job or any job in regional area මදුමාලි ඒගොල්ලෝ ප්‍රයොරිටයිස් කරන්නේ මම කලින් කිව්වා වගේ closely related occupation එක නැත්තම් ඔයාට ලකුණු
මේවා කරගන්න පුළුවන් ඔයාගේ ජොබ් එක. එනි ජොබ් හරියන්නේ නැහැ. ඒක හරියයි ඔයාගේ ජොබ් එක අපි හිතමුකෝ ඔයා කරන ජොබ් එක but still close related ජොබ් එකක් කරන්න ඕන වික්ටෝරියා වල මට හිතෙන්නේ නැහැ. මොකද හැම ඔකියුපේෂන් එකකටම EOI 200ට වඩා තියෙනවා. හරි. What is best advice for business IT for IT business holders WA? අබ්දුල්ලා මගේ recommendation එක ඔයාට කරන්න trade course එක. You can do a trade course 1 year, then 1 year job ready program, then you can apply for PR. Or if you can find a job, that's okay. හරි ජොබ් එකක් ගත්තත් හරි අමාරුයි වෙස්ටර්න් ඕස්ට්‍රේලියා මොකද මම අර කලින් කිව්වා වගේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා කියන්නේ ඕස්ට්‍රේලියාවේ රිච්ම ස්ටේට් එක සල්ලි තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ හැම යාළගේ බිස්නස් එක මොකද්ද මොඩල් එක? වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ මයිනින්. ඒතකොට ඒගොල්ලන්ට කවුරුද වැඩිපුරම ඕනේ? කන්ස්ට්‍රක්ෂන් and building පැත්ත කට්ටිය. බිස්නස් මොඩියුල් එකට අදාළ අය තමයි වැඩිපුර ඕනේ. IT අයත් ඕන but IT overloaded ඕස්ට්‍රේලියාවේ. ඒතකොට පුළුවන් තරම් ස්ටේට් එකට ඕන එක්කෙනෙක් වෙන්න ඔයාලට PR එක හම්බෙයි. හරි? What's the process of registered nurse moving Melbourne to Perth? What are the requirements do I need to fulfill? හරි. ගයත්‍රි ඔයා පර්ත් වලට යනවා නම් ඔයාට පර්ත් වල 3 months ඉන්න ඕනේ. පර්ත් වලින් ජොබ් ඔෆර් එකක් ඕනේ. ගිය අවුරුද්ද නම් ජොබ් ඔෆර් එකක් ඕනේ නැහැ. ජොබ් ඔෆර් එකක් ඕනේ. ඒත් එක්කම ඔයාට 1 year work experience තියෙන්න ඕනේ. onshore or offshore. ඔන්න ඔය තුන නැත්තම් ඔයාට schedule 1 එකෙන් apply කරන්න බෑ. එහෙම නැතුව ගිහිල්ලා වැඩක් නැහැ. මම ආයෙ කියන්නම්. ඔයා මෙල්බර්න් ඉගෙන ගත්තේ ඔයා graduate list එකට අහු වෙන්නේ නැහැ. ඔයාට schedule 2 එකට අහු වෙන්න නම් ඔයාට schedule 2 එකට දාගන්න පුළුවන් වෙයි ඔයාට job offer එකක් හම්බුනොත්. හරි? ඒත් එක්කම schedule 1 හැබැයි ඔයා මට මතකයි schedule 2 එකේ නැහැ nursing schedule 1 එකේ තියෙන්නේ. ඒකට ඔයාට 1 year experience තියෙන්න ඕනේ. ඔයාට ඒක නිසා ඔයා fresh graduate කෙනෙක් නම් Perth යන්න එපා මෙල්බර්න් ඉන්න. හරි? It is easy to move to UAE to OC as a teacher. ගමගේ ඔයා ටීචර් කෙනෙක් ඇසෙට ඕස්ට්‍රේලියාවට එන්න බෑ. ඔයාට ටීචින් රෙජිස්ට්‍රේෂන් එක ගන්න. ඔයාට ඒකට ටීචින් රෙජිස්ට්‍රේෂන් එක ගන්න නම් ඔයාට IELTS 8877 ගන්න ඕනේ. අරගෙන ඔයාට ටීචර් කෙනෙක් හැටියට රෙජිස්ටර් වුණාට පස්සේ මෙහි ස්කිල් ඇසස්මන්ට් එක ගන්න පුළුවන්. ස්කිල් ඇසස්මන්ට් එක ඒ කියන්නේ ටීචර් රෙජිස්ට්‍රේෂන් එක ඕනේ නැහැ ස්කිල් ඇසස්මන්ට් එක ගන්න. බට ඔයාට IELTS 8877 ඕනේ. ඒක ගන්න පුළුවන් නම් ඔයාට ඕප්ෂෝ ඉඳලම සෙකන්ඩරි ටීචින් වගේ එකට එන්න පුළුවන්. ක්විස්ලන්ඩ් වල ස්ටඩි කරන ගමන් වර්ක් එක්ස්පීරියන්ස් කැල්කියුලේට් වෙනවද? මම රිසර්ච් එකක් කරන ගමන් රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට කැෂුවල් වර්ක් කරනවා. හෂිනී රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වර්ක් කරන එකේ එක්ස්පීරියන්ස් කැල්කියුලේට් කරගන්න බැරි වෙයි. මොකද ඒක රිසර්ච් ඇසිස්ටන්ට් විදිහට ඔයාට ඔකියුපේෂන් එකට ගන්න බැරි වෙයි. ඒකට හේතුව ඔයාගේ ඔකියුපේෂන් එක ගොඩක් ලාවට මට පේන හැටියට ඔයාගේ එක යුනිවර්සිටි ලෙක්චරර් කියන පැත්තට තමයි බර වෙන්නේ ඩිපෙන්ඩ් ඔන් ඔයාගේ ස්කිල් ඇසෙස්මන්ට් එක. ඒක සමාන නැත්තම් ගන්න බෑ. හැබැයි ඔයා කැෂුවල් වර්ක් කරත් අඩුම ගානේ සතියට පැය 20ක් වත් වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරේ නැත්තම් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ක්ලේම් කරන්න බෑ. අය which state is best for veterinarian to apply 190? I'm based on සුදේශී ඔයාට වික්ටෝරියා හොඳ ස්ටේට් එකක්. හැබැයි ඔයාට ජොබ් එකක් තියෙන්න ඕනේ. හරි? ජොබ් එකක් තියෙනවා ඔයාට රීජනල් බේස් ගියොත් ඩෙෆිනිට්ලි ඔයාට 491 එකක් ගන්න පුළුවන්. හැබැයි මෙට්‍රෝ ඉන්නවා නම් ඔයාට ස්කිල් 190 එකට දාගන්න වෙනවා මේ superior English. Any advantage of Victorian graduate student from any advantage for Victorian graduate student from state for 190? සචිත් ඇත්තටම ඇඩ්වාන්ටේජ් එකක් නැහැ වික්ටෝරියා ග්‍රැජුවේට්ස්ලට එක්සෙප්ට් ඒගොල්ලෝ සමහර වෙලාවට ප්‍රයොරිටයිස් කරයි සෝරි ඒගොල්ලෝ කියයි ඔයාට දාන්න පුළුවන් 491 එක මෙට්‍රෝ ඉඳලා කියලා. ඔන්න ඕක තමයි එකම ප්‍රයොරිටි එක. නැත්තම් මෙල්බර්න් වික්ටෝරියාවේ ග්‍රැජුවේට් වුණා කියලා කිසිම වැඩක් නැහැ. හරි? I can you explain more about Queensland graduate stream? Queensland graduate stream එකේ simply එහෙවා study කරන්න ඕන whole year 100%. ඒත් එක්කම ඔයාට එහෙ ඒ කියන්නේ ස්කිල් ලෙවල් 1 ඔකියුපේෂන් එකක් තියෙන්න ඕනේ. ඒ ඔකියුපේෂන් එක ඔයාගේ ස්කිල් ඔකියුපේෂන් එකට closely related වෙන්න ඕනේ නැහැ. ඒත් එක්කම ඔයාට ඒකේ මාස 9ක් තිබ්බොත් 190 දාන්න පුළුවන්. මාස 6ක් තිබ්බොත් 491 එක දාන්න පුළුවන්. ඒතකොට 491 එකට ඔයා definitely live and work in regional Queensland වෙන්න ඕනේ. හරි? එතකොට ශශිකා මං හිතන්නේ ශශිකා
ඒ කියන්නේ ක්විස්ලන්ඩ් වලත් ඔයා ස්ටඩි කරා කියලා ලොකු බෙනිෆිට් එකක් නැහැ. එකම බෙනිෆිට් එක තියෙනවා ඔයාට අර closely related occupation එකක් තියෙන්න ඕනේ නැහැ. ඔයාට skill level 1 occupation එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා බැලුවොත් answer code එකේ answer group එකේ skill level 1 occupations තියෙන්නේ ගොඩක් ඒවා. ඔය technician jobs එහෙම skill level 1 නෙමෙයි. ඔයා දැනට කරන job එක බලන්න skill 1 job එකක්ද කියලා. ඒ skill 1 job එකක් නම් ඔයාට වැඩේ කරගන්න පුළුවන්. මම example එකක් හැටියට කියන්නම්. ඔයාගේ occupation එක නැත්නම් ඔයාගේ skill assessment එකේ තියෙන accountant කෙනෙක් විදිහට ඔයා වැඩ කරනවා HR එකේ. HR advisor විදිහට. අන්න ඒ වගේ විදිහට එතකොට ඔයා බලන්න ඕනේ HR advisor කියන්නේ skill level 1 එකේද තියෙන්නේ කියලා. හරි. Tulmi. I have BSc 1 year experience as software engineer, currently working as a teacher assistant university. And I have 9 months experience volunteer teacher private class for role. I cannot provide services, blah blah blah. From university, I got offer from Will You career path change for effect visa. Teaching apply for my husband. got offer university Melbourne. මොකද්ද ඔයාගේ offer එක ඇවිල්ලා තියෙන්නේ දුල්මි? මේ යුනි එකේදී. ඔයා teaching assistant විදිහට university එකේ යනවා. I have 9 months experience volunteer teacher. ACU. මොකද්ද මට තේරුන්නේ නැහැ. ඔයා ටීචින්ද දැම්මේ? ඔයාට ටීචින් දැම්මම ඔයාට ප්‍රූව් කරන්න පුළුවන් නම් ටීචින් දැම්ම කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? Can I apply for both 119 Queensland? Also නෑ. ඔයාට දෙකෙන් එකයි දාන්න පුළුවන්. හරි? Can I apply for more than one occupations? බෑ. ඔයාට එකයි දාන්න පුළුවන්. I have 90.4 software engineering. What are the probability එක? probability එක ඔයාට job එකක් තියෙනවා නම් probability එකක් තියෙනවා. job එකක් නැත්නම් probability එකක් නැහැ. simple. ඔයාට ගායත්‍රි දාන්න බෑ NT වල මේ වික්ටෝරියා වල live වෙලා. එහෙ 12 months ඉන්න ඕනේ. That's the priority. What is the possibility for me to work an ECT in Rockhampton and my husband is focusing on aged care works? Are there any chance for him to get a sponsorship? ලක්මාලි ඉතින් මෙහෙමයි ඔයා work කරලා ඒ aged care එක තමයි decide කරන්නේ දෙනවද නැද්ද කියලා. මම දන්න කීප දෙනෙකුට Rockhampton වලින් හම්බෙලා තියෙනවා. ඔයාට ECT work කරනවා නම් ලක්මාලි සමහර විට ඔයා 6 month වැඩ කරලා තියෙනවා නම් 491 එකක් grant කරගන්න පුළුවන් වෙයි Queensland වලින්. හරි? Do you have any idea? Is there any possibility to receive invitation for IT professional? Possibly 90 points. මං හිතන්නේ ශෂි 90 point වලින් නම් එයි කියලා 189 එක. මොකද ඒ කියන්නේ දැන් ගිය රවුන්ඩ් දෙකේම 1 IT අයට දුන්නේ නැහැ. තව රවුන්ඩ්ස් දෙකයි යන්න තියෙන්නේ. සහ මේ රවුන්ඩ් එකේ ගිය අවුරුද්ද රවුන්ඩ් එක වගේ 6000ක වගේ රවුන්ඩ් එකක්. එතකොට තව රවුන්ඩ් දෙකක් ගියත් මොකද 16000නේ තියෙන්නේ. එතකොට ওই 16000න් අපි හිතමුකෝ 189 අය ඔය ගියපු රවුන්ඩ් එක 5000ක රවුන්ඩ් එකකින් 3000ක් ජෙනුවින් ඒවා තිබ්බත් තව රවුන්ඩ් දෙකක් ගියත් මට දන්නේ IT දෙයිද කියලා බට් දුන්නත් 95න් එහා pretty sure. Hi, can we apply for skilled assessment while we are doing masters here based on පුළුවන් SR අපි වාගේ වාගේ බැචලර් එක ප්ලස් ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවා නම් depend on the occupation. උදාහරණයකට ඔයා පේරාදෙණිය යුනිවර්සිටි එකේ හෝ මොරටුවේ ඉංජිනේර් ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් ඔයාට ඉංජිනේර් ඕස්ට්‍රේලියාව වලින් කෙලින්ම ගන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් ඔයා IT එකක් කරලා තියෙනවා නම් බැචලර් එකක් ඒක මේජර් IT තියෙනවා නම් 2+ years experience තියෙනවා නම් ඔයාට ACS එකෙන් skill assessment එකක් ගන්න පුළුවන්. හරි? ඒ වගේ වෙටාසස් එකට 1 year experience තියෙනවා නම් ඔයාට ගන්න පුළුවන්. Studying something not in a PR, public health, Brisbane. What are the pathway PR after doing masters? In the TR period, even the dependents. බනවල අපිත් ආවේ මෙහෙ public health කරන්න public health කරලා නම් PR එක ගන්න බැරි වෙයි. මම දැකලා තියෙන එකම එක්කෙනාටයි එයාත් dentist කෙනෙක් බ්‍රසීල් වල ඉඳලා ආපු. එයා dental practice කරගෙන ඉඳලා එතන health promotion officer හැටියට PR එක ගත්තා. මගේ recommendation එක ඔයාගේ background එකේ මම හිතනවා health occupation එකක්. ඒ ඔකියුපේෂන් එක ફોකස් කරලා වැඩ කරන්න. එහෙම නැත්නම් ඔයාට වයස තියෙනවා නම් ඔයා අහපව් වෙන මාස්ටර් එකකට දාන්න. මොකද බ්‍රිස්බේන් වල කරලා ඔයාගේ ඩිපෙන්ඩන්ට් මොකුත් ස්ටඩි කරන්න බෑ unfortunately. මට ඔයාගේ ඩිපෙන්ඩන්ට් ගේ qualifications දන්නේ නැතුව කියන්නත් අමාරුයි. හරි? Can continue with QS skill assessment plus engineer manager. Can you get a skill assessment engineer manager as well, but not management experience? මං හිතන්නේ රමිතු ගන්න පුළුවන් ඇති කියලා management experience නැතුව engineer manager. ඔයාට QS skill assessment එක අරගෙන ඔයාට පර්ත් වලට ගියොත් chance එකක් දාගන්න පුළුවන් වෙයි QS ලා. පර්ත් වලින් හොඳටම hire කරනවා. හරි? Can the dependent do fast track trade course during? Oh, dependent අයි
ඔයාගේ මේ කියන්නේ ඩිපෙන්ඩන්ට් ස්ටුඩන්ට් හැමෝටම කරන්න පුළුවන්. හරි TR එකේදී yes TR definitely 485 එකේදී fast track එකක් කරන එක හොඳයි ඔයගොල්ලන්ට නැත්නම් මේ PR පතය which state best for restaurant manager hotel manager accommodation manager Western Australia හොඳයි සඳුනි මොකද Western Australia වල ගොඩක් ඩාම තියෙන්නේ ඩාම 5ක් විතර තියෙනවා මට මතක හැටියට ඔයාලට ජොබ් එකක් හම්බුනොත් වැඩේ කොට දාගන්න පුළුවන් වෙයි Apply my visa for Bachelor of IT. I did diploma in Sri Lanka, Murdoch. Sit open. My plan to change course after 6 months. What's the best recommendation and what are the courses upcoming demand? What is the best opinion? විදූෂ මෙහෙමයි තියෙන්නේ. ඔයා IT field එක ඔයාට ඕන නම් IT එක කරගෙන යන ගමන් background එකෙන් trade course එකක් කරගෙන යන්න පුළුවන්. එතකොට win win. ඒ වගේ එකක්. එහෙම නැත්නම් ඔයා IT එකම ගොඩක් ගානාඩු යුනිවර්සිටි එකකට කරලා after TR එකේ කරන්නත් පුළුවන්. It's your choice. මොකද ඔයාට මොකද ටීචින් එකකට වගේ යන්න පුළුවන් නම් secondary teaching වගේ එකකට ඔයාට ඕනනම් change කරගන්න පුළුවන්. හැබැයි ඔයාට IELTS 8877 හෝ each 7 වත් ඕන වෙනවා. Is there any condition that says cannot stay for more than 2 months without enroll in course before applying for TR? මට තේරෙන්නේ නැහැ. ඔයා කියලා තියෙන එක සාමාන්‍යයෙන් ඔයාගේ මේ මං හිතන්නේ දැන් හිතන්නකෝ දැන් ඔයාගේ ස්ටුඩන්ට් වීසා එක දැන් මේ දවස්වල දැන් කෝස් එක ඉවරයි. හැබැයි ඔයාගේ වීසා එක තියෙන්නේ ඩිසෙම්බර් වෙන මාර්තු 15 නම් ඔයාට ඒ අතර සීමාවේ ඔයාට ස්ටඩි කරන්න පුළුවන්. හරි? Does the fast track trade course started during TR? Should you access 2-year trade course before the TR? Which option better? යසින්දු ඔයාට fast track එක කරන්න පුළුවන් TR එකේදී. එහෙම නැත්නම් ඔයාට normal course එක කරන්න පුළුවන් ස්ටුඩන්ට් ඉන්න කාලේ. I want to know how to nominate for secondary teachers around it. Are there any separate based on subject නෑ subject specialist නෑ රත්මිනි රශ්මිනි sorry මේකේ secondary teaching all together. ඔයා biology ඉගෙනුවත් තව එක්කෙනෙක් economics ඉගෙනුවත් තව එක්කෙනෙක් health science ඉගෙනුවත් doesn't matter. ඔයා categorize වෙන්නේ nurses ලා වගේ category නෑ. මොකද ඔයා secondary teacher කියන category එකේම තමයි වෙන්නේ. What about studies mechanical engineer master of Melbourne Ender Corp? Mechanical engineers jobs අඩුයි මල්ලි මෙල්බර්න් වල මොකද මෙල්බර්න් කියන්නේ most debt state එක මෙල්බර්න් තමයි දුප්පත්ම සහ දුප්පත්ම නෙමෙයි මේකට කියන්නේ කොහොමද මේ ඩෙප්ට් ණය වැඩිම ස්ටේට් එක. එතකොට මෙහි ගොඩක් කන්ස්ට්‍රක්ෂන් යන්නේ නැහැ. මේ ඕස්ට්‍රේලියාවේ දැනට මෙහි තියෙන මේ වික්ටෝරියා වල බිස්නස් වැහෙනවා. එතකොට ඒක නිසා මෙහෙට ගොඩක් මම දන්නේ නැහැ මොනවා කරයිද කියලා. ඒ නිසා මෙහි බිස්නස් ඔපචුනිටිස් නැහැ. ඒකට ඉන්ජිනියර්ස්ලා ඇත්තටම වික්ටෝරියා වල ලොකු පොටෙන්ෂල් එකක් නැහැ. ඒක නිසා ඒගොල්ලෝ මෙහි මේ ඉනිටේෂන් උත් හරි අඩුයි දීලා තියෙනවා. හරි? ඒ කියන්නේ මේන් රීසන් එක ජොබ් හොයාගන්න බැරි එක. ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන් නම් මෙකැනිකල් ඉන්ජිනියර් සයිඩ් එකෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ලංකාවේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් මෙකැනිකල් ඉන්ජිනියරින් ටෙක්නීෂියන් පැත්තෙන් ඔයාට ක්විස්ලන්ඩ් වලට ගිහිල්ලා එහෙ මාස 3ක ජොබ් එකක් හම්බුනොත් මෙකැනිකල් ඉන්ජිනියර් ටෙක්නීෂියන් විදියට ඔයාට 190 එකක් ගන්න පුළුවන්. හරි? මගේ සමහර ක්ලයන්ට්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ බැක් ඉන් ශ්‍රී ලංකා හරි තව රටක ටෙක්නීෂියන් කෙනෙක් හැටියට වැඩ කරලා අපි යාළගේ ස්කිල් ඇසස්මන්ට් කරගෙන ඒගොල්ලෝ මම ක්විස්ලන්ඩ් යවුවා එහෙම PR එක දාගන්න. කැබිනට් මේකිනුත් හොඳයි නිමේෂ්. but still competition එක වැඩි ගොඩක් අය කැබිනට් වේකින් කරන හින්දා. හරි? Hi, if you move to one master course to another master course, what are the requirements? Do we need to show financial year again when I apply new student? හරිත මේ සාමාන්‍යයෙන් මම recommend කරනවා show funds පෙන්නන්න කියලා. worst case scenario ඔයාලගේ visa එක refuse වුණත් අපිට ART එකට ගිහිල්ලා ගන්න පුළුවන් රිවිව් ඒ කියන්නේ රිවිව් කරලා එතකොට අපිට ඒ රිස්ක් එකත් එක්ක යන්න දෙනවා but still ඔයාලට PR පාත් එකක් නැත්නම් වයස 36ට වඩා අඩු නම් ඕගොල්ලන් වයස 30ක් වගේ තියෙනවා නම් ඕගොල්ලෝ මාස්ටර් එක ඉවර කරලා ඊට පස්සේ සෙකන්ඩරි ටීචින් වගේ මාස්ටර් එකකට යන එක හරි හොඳයි. ඕගොල්ලෝ මෙල්බර්න් සිඩ්නි බ්‍රිස්බේන් වගේ ඉන්නවා නම්. හරි? Currently studying Master of Applied Finance WN currently as a corporate finance analyst. Is there any chance accounting stream making? ආශාදී try එකක් දෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගේ කම්පැනියෙන් බලන්න 482 එකක් වගේ ගහගන්න පුළුවන්ද කියලා. චතුරානි if do trade course after my masters how is the point calculation? point 65 75 මම කලින් කිව්වා වගේ. fast track course එක කරත් doesn't matter. ඒ course එකෙන් පස්සේ ඔයා 1 year experience ගන්න ඕනේ. especially female ලට trade courses කරන්න අමාරු හේතුව ඔයා field එකේ වැඩ කරන්න ඕනේ. මේක white collar field එකක් නෙමෙයි job එකක් කරන්න තියෙන්නේ අමාරුයි. ඒක නිසා මම ගොඩක් female ලට recommend කරන්නේ නැහැ trade course කරන්න. මොකද ඔයාලට job එකක් හොයාගන්න ගියාම අමාරු වෙනවා. male ලට විතරයි
මොකද මේක මේල් ඩොමිනන්ට් ඒරියා එකක් නිසා මේල් අයට තමයි ගොඩක් වෙලාට ජොබ් හොයාගන්න පුළුවන්. හරි? I'm currently studying Bachelor of Computing Software Curtin University. I will complete next year. My original plan to apply for temporary but seemed quite difficult because of that. Consider Master Secondary Design Southern Cross University. Do you recommend this pathway? Yes. 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 If I decide not to, should I consider move to another state? I'm currently IT කරනවා නම් එන් රත්නායක ඔයාට මොන ස්ටේට් එකකට ගියා same scenario එක තමයි job එකක් හම්බුනේ නැති වුණොත් දාගන්න බෑ. Simple as it is. හරි? අය what about veterinaries? වෙටනේරියන් හොඳයි මං හිතන්නේ සුදේශු ඔයාලා එක්සෑම් එක පාස් නම් මං හිතන්නේ ඕකේ සෙකන්ඩ් එක්සෑම් එක මාර අමාරුයි වෙට් එක්සෑම් එක. ඔයා එක්සෑම් එක පාස් නම් ඔයාට chance එකක් තියෙනවා ගන්න බට් මම දැක්ක හැටියට සවුත් ඕස්ට්‍රේලියා බෙස්ට් ෆෝ වෙට් අයට සවුත් ඕස්ට්‍රේලියා හොඳටම හොඳයි ඔයාට ජොබ් එකක් හම්බෙන්න පුළුවන් නම්. හරි. accountant skill assessment එකක් තියෙනවා. HK ජොබ් එකක් ඩාවින් වල හොයාගත්තොත් accountant එකෙන් PR දාගන්න පුළුවන්ද? ජොබ් එකේ HK එක තමයි මදුමාලි කරන්න වෙන්නේ. එහෙට move වෙන්න වෙනවා අඩුම ගානේ. මට ඔයාලට ගැරන්ට් කරලා කියන්න බෑ බට් ඔයාලට ඩාමා එකකින් හරි වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. Master of Education can I change the course after බෑ. Educate එකෙන් සමහර විට ටීචින් එකට දොල්මේ මේ ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් වෙයි. බට් ඔයා එකම ස්ටේට් එකේ ඉන්න ඕනේ. කියන්නේ හිතන්නකෝ ඔයා ඇවිල්ලා ඔයා කොහටද වෙස්ටර්න් ඕස්ට්‍රේලියා එක ගොඩක් වෙලාවට දෙන වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල තමයි ඔයාට සමහර විට චේන්ජ් කරගන්න පුළුවන් වෙයි. Right? I'm still master of Griffith University planning to do painting course concurrently. It's a good path. Girl කෙනෙකුට මාෂා කෝස් එක කරන එක නෙමෙයි මං කිව්වේ. කෝස් එක කරලා ඉවර වෙලා පැය 1725ක වර්ක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඔයාට ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද කියන එක මත ඩිපෙන්ඩ් වෙනවා. මම මේ මේල් ෆීමේල් ඩිෆරන්ස් එකක් නෙමෙයි කියන්නේ රියැලිටි එක ලේසි නෑ. ඒ කියන්නේ ෆේන්ට් කරන ගොඩක් කියන සුද්දෝනේ ඉන්නේ. ඔය මේ කියන්නේ මෙහි ට්‍රේඩීස්ලා ගොඩක් මෙහි සුද්දෝ 90%ක්ම සුද්දෝ ඉන්නේ. උන් කැමති නෑ අපේ කියන්නේ මේ මයිග්‍රන්ට්ස්ලා ඇවිල්ලා ඒ ජොබ් එකටත් අත ගහනවට. ඒකට ඒගොල්ලෝ ගොඩක් ජොබ්ස් දෙන්නේ නැහැ. හරි ඒක තමයි දැන් රියැලිටි එක. අර ගොඩක් මං ආයෙත් කාපෙන්ට්‍රි වගේ කරන්න කියන අපේ ලංකාවේ අය සහ මේ ඉන්ඩියන්ස්ලා ගොඩක් ඔය කාපෙන්ට්‍රි වගේ ඒවා කරනවා. එතකොට ඒ පොසිෂන් එකට යන්න පුළුවන්. හරි? what are the best link ටික දාන්න. What are the opportunity best opportunity state for medical laboratory scientist profession jobs mandatory or not හෂානේ මෙල්බර්න් ඉන්නවා නම් ජොබ් එක mandatory මම අර කලින් කිව්වා වගේ බට ඔයාට 189 එකට try කරන්න පුළුවන් ලකුණු 85ක් තියෙනවා නම් ගොඩක් වෙලාවට 189 එකත් ඒවි හරි to do business analytic industry and follow career path which area does ICT industry ඔයා එනවා නම් තසීදාමිනි sorry තස්මේනියා ඩාවින් දෙකම හොඳයි දෙකටම 4 years TR එකක් හම්බ වෙනවා හරි 4 years ඕගලන්ට පීනන්න වීසා තියෙනවා තස්මේනියා හරි ඩාවින් හරි එනවා නම් හැබැයි මෙහෙමයි තස්මේනියා ඉඳලා ඔයාලට වෙන ස්ටේට් එකට යන්න බෑ තසීමේ ඉඳලා ඔයාගේ TR එකේ ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන් PR එකක් ඩෙෆිනිට්ලි ගන්න පුළුවන් මම රෙකමන්ඩ් කරනවා IT කරන්න එන අයට පුළුවන් නම් ඩාවින් හරි තස්මේනියා හරි යන්න කියලා මොකද ඔපචුනිටි එක තියෙන හැබැයි මෙහෙමයි ජොබ් එක හොයාගන්න අමාරු වෙයි බට් ඔයාට එහෙට ගිහිල්ලා TR එක අවුරුදු 4න්නේ ඒක ඔයාට මොකක් හරි ට්‍රේඩ් කෝස් එකක් කරලත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් එහෙම නැත්නම් බිස්නස් ක්ලීනින් බිස්නස් එකක් පටන් ගන්න ගොඩ ගියපු අය ගොඩක් අය ඉන්නවා හරි තස්මේනියා වලට ගිහිල්ලා ක්ලීනින් බිස්නස් එකක් පටන් ගන්න එහෙවා ස්මෝල් බිස්නස් ඔපරේටර් කෙනෙක් හැටියට 190 එකක් 491 එකක් දාගන්න පුළුවන් ඇම්පල් ඔපචුනිටිස් තියෙනවා හරි අයියේ මම දැනට IT මාස්ටර් එකක් කරන්නේ පර්ත් වල software developer කෙනෙක් විදිහට 100 contract එකක් හම්බෙලා work කරනවා Sydney company එකට remote. employer ගෙන් sponsor එකක් ගන්න බැරි වුණොත් backup විදිහට දැන් මම PR path එක apply කරන්න පුළුවන්ද? මලිත් මගේ recommendation එක ඔයාලට 120ක් දෙනවා නම් හැබැයි employer ඉන්නේ පර්ත් වල නේද? චුට්ටක් බලන්න ඔයා ග්‍රැජුවේට් කෙනෙක් නිසා සමහර විට ඔයාට 190 එකක් දාගන්න පුළුවන් වෙයි පුළුවන් තරම් වගේ ලකුණු වැඩි කරගන්න අපරාධ ඔච්චර ගානකුත් හම්බෙලා වැඩේ අතාරින්න එපා පුළුවන් තරම් සුපීරියර් ඉංග්‍රීසි දාගෙන ලකුණු 85ක් විතර හිට් කරගන්න 190 එකක් ගොඩ දාගන්න බැරි වෙන එකක් නැති වෙයි හරි I'm currently completing my diploma of nursing Victoria and plan to work as a 1 year enrolled nurse apply for PR is there Victoria නිශිත Victoria enrolled nurse ලාට නෑ 491 එක සමහර විට ගන්න පුළුවන් වෙයි 190 එක නම් එන්නේ නැති වෙයි. How can I apply for teaching what's the most suitable stage? ප්‍රියංගිකා ටීචර් කෙනෙක් වෙන්න මං හිතනවා ඔයා ක්වෙස්චන් එක ඔයා ඕප්ෂෝ ඉන්නවා නම් මම අර කලින් කියපු විදිහට 8877 ඕනේ. හරි ඒක ගන්න පුළුවන් නම් හරි. Currently graduate from regional week what if I chance to trade course will receive the same number of TR regional if you study
මෙට්‍රෝ. දෙමින් ඔයා මෙට්‍රෝ එන්න එපා. මෙට්‍රෝ ආවොත් ඔයාට එකක්වත් හම්බෙන්නේ නැහැ. හරි? TR එක ඔයා දාලා ඔයා මෙට්‍රෝ එනවට වඩා මම රෙකමන්ඩ් කරනවා ආ රීජනල් නම් ඔයා ඇඩිලේඩ් වල හරි පර්ත් වල හරි ස්ටඩි කරන්න යන්න. මෙල්බර්න් එන්න එපා. ඔයා මෙල්බර්න් ඉන්නවා කියලා මට හිතෙන්නේ මෙට්‍රෝ එන්න එපා. මෙට්‍රෝ ආවොත් ඉවරයි. ඔයාගේ TR එක එකක්වත් හම්බෙන්නේ නැහැ. හරි? What is the process of moving from Perth to Tasmania for Master of Accountant graduate? Currently have 2 years payroll office experience. දුලංජලි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ payroll officer එක ඔයාට closely related එකක් නෙමෙයි කියලා මම හිතනවා. ඒත් එක්කම ඔයාට 57000කට වඩා salary එකක් ගන්න පුළුවන් නම් විතරක් move වෙන්න. මොකද මේගොල්ලන්ගේ criteria ටික change කරලා තියෙන්නේ. හරි? Moving Victoria Alice Spring easy with what's the process? විනෝෂ් job එකක් හොයාගන්න වෙනවා. ඇලිස් ස්ප්‍රින්ග් ගිහිල්ලා. හරි? ලේසි නෑ හැබැයි ඇලිස් ස්ප්‍රින්ග් ගියපු අය බලන්න ලංකාවේ පොඩි ක්‍රවුඩ් එකක් ඉන්නවා 50ක විතර. 50කටත් වඩා ඇති. ඇබෝරිජිනල්ස්ලාත් එක්කන් ඉන්න වෙන්නේ ලේසි නැහැ හැබැයි හොඳේ. ඒකට හිත හදාගෙන යන්න ගියපු අය එන්න දඟලනවා. බට් ඉතින් ඕන දෙයකට යනවා කියලා හිතාගෙන යන්න. After Master of Business Analytics what I'm doing Master of Secondary Teaching Charles Darwin Uni. Should I do PT? PT ඕනේ නැහැ. ශමිල්ක මුකුත් ඕනේ නැහැ. මගේ අර ඉපෙරේද clients දැම්මේ අපි PTs නැහැ. ඔයාට සල්ලි පෙන්වන්න පුළුවන් නම් හොඳයි. මගේ රෙකමෙන්ඩේෂන් එක සල්ලි පෙන්වනොත් මේ වැඩේකට දාගන්න පුළුවන්. හරි? ඔයා මට කතා කරන්න මම වැඩේ කරලා දෙන්නම්. මාස්ටර් ඔෆ් IT නම් එලිචලු ග්‍රැජුවේට් ඩිප්ලෝමා කෝස් එකට මාරු වුණා. ස්ටුඩන්ට් වීසා එක එක්ස්ටෙන්ෂන් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි තරිඳු. හරි? මගේ දැනට මං කීප දෙනෙකුට දැම්ම අවුලක් වුණේ නැහැ. කන්ස්ට්‍රක්ෂන් මැනේජර් working in Oman is possibility apply PR ලහිරු ඔයාට හොඳ chance එකක් තියෙනවා. හැබැයි ඔයා අඩුම ගානේ ලකුණු 75ක්වත් ගන්න ඕනේ. මට මතක 2023 කම්පිටන්ට් ඉංග්‍රීසි තිබ්බ අයටත් ඇවිල්ලා තිබ්බා. බට් මේ අවුරුද්දේ එහෙම වෙන්නේ නැහැ. ඔයා ප්‍රොෆිෂන්සි ඉංග්‍රීසිවත් ගන්න ඕනේ. ඔයාගේ ස්කිල් ඇසෙස්මන්ට් එක කරලා අපිට try කරන්න පුළුවන්. හරි? Can I apply both 190 and 400 Queensland වල? බැහැ. 70000ක් per annum job එක තියෙනවා. ඔයාගේ job එක මොකද්ද? ඔයාට job එක තියෙනවා නම් okay. හරි? job එක skill level 1 එකක් නම් අවුලක් නැහැ. I will be completing Master of ECT by next month, Superior English, PT and will be applying, but later should I apply? දිනිති ඔයා දැන් next month Superior English කොහෙද? state එක මත depend වෙනවා. මෙල්බර්න් නම් ඔයා 189 එකක් දාන්න පුළුවන්. දැන් skill assessment එක කරලම දාන්න. හරි? I have job as a software engineer and I'm skill 95.4, 190 question. What's the probability? Software engineer proficiency 3 plus experience Australia 90 Queensland වලින් ශෂි ගොඩක් වෙලාවට chance එකක් තියෙනවා. හරි? painting කරලා තියෙන්නේ කොහෙද හොඳ? path එක පොඩ්ඩක් explain ශෂිකා. painting කරලා තියෙන ඔයාට skill assessment එක ගන්න පුළුවන් නම් හරි. හරි? skill assessment එක ගත්තා නම් ඔයා lodge කරන්න. ඔයාට ඕන state එකක chance එකක් ගන්න පුළුවන්. Master in IT working as a vector teacher regional week and planning skill assessment protest. Do I need to professional year? නෑ ඔයාට ප්‍රොෆෙෂනල් ඉයර් වලින් කරාට නංගි ක්ලේම් කරන්න බෑ මේ වොකේෂනල් ටීචර් විදිහට. ඒ නිසා තේරුම් ගන්න එක කරලා. After completing IT, Tasmania, what the fellow girl if you can't find IT related රශ්මිකා IT related job එකක් හොයාගන්න බැරි වුණත් ඔයා එහි graduate කෙනෙක් නිසා ඔයාට chance එකක් තියෙනවා. හරි? 57000කට වඩා වැඩි ඕනම job එකක් කරොත් ඔයාට එහි chance එකක් ගන්න පුළුවන් එහි graduate කෙනෙක් නිසා. I have completed Bachelor of IT currently in my year. I have completed recently. Any chance for even what are the should? Recent Melbourne and Dashun job එකක් නැත්තම් unfortunately එන්නේ නැති වෙයි. ඒක unfortunately මට හිතා ගන්න බෑ මොකද ඒ තරම් ගොඩක් ඉන්නවා අය. I would really appreciate if you can speak bit about civil engineering in South Australia. I am currently and studying engineering UNISA. ඉනෝකා job එකක් හොයාගන්න civil engineer. ලංකාවේ වට එක්ස්පීරියන්ස් තියෙනවා නම් 1 year අපිට වට civil engineer technician skill assessment එකක් කරලා ඔයාට යන්න පුළුවන් පර්ත් වලට. හරි? එහෙම නැත්නම් අනිවාර්යෙන් ඔයාට 6 month work කරලා තමයි PR එක දාන්න වෙන්නේ South Australia වල. To get 190 visa and Victor, you said we need at least job superior English and what are the other points you mentioned? Skill partner. ඔයා single නම් හෝ මෙහෙම හිතන්නකෝ. ඔයාට partner කෙනෙක් ඉන්නවා. ඒ partner ස්කිල් පාර්ට්නර් කෙනෙක්. ස්කිල් පාර්ට්නර් කියලා කියන්නේ ස්කිල් ඇසෙස්මන්ට් එකක් තියෙනවා. ඉංග්‍රීසි කම්පියුටර් ඉංග්‍රීසි තියෙනවා. හැම වෙලාවෙම වික්ටෝරියා ගවර්න්මන්ට් එක ප්‍රයොරිටි දෙනවා ස්කිල් පාර්ට්නර් කෙනෙක් ඉන්න ඇප්ලිකේෂන් එක ඇප්ලිකන්ට් කෙනෙක් පාර්ට්නර් කෙනෙක් නැති ඇප්ලිකේෂන් කෙනෙකුට වඩා. මෙහෙම කියන්නක් මේක තේරෙන්නේ. ඔයාට ලකුණු 80ක් තියෙනවා නර්ස් කෙනෙක්.
හරි? ඔයාට ස්කිල් පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තව ඔයාගේ යාළුවා ඉන්නවා. එයා මැරි කරලා නැහැ, සිංගල්. හැබැයි එයාට 85ක් තියෙනවා. ඔය දෙන්නම එකම තැන ජොබ් එක කරන්නේ. ඔයා ස්කිල් පාර්ට්නර් නිසා ඔයාට ඉක්මනට ඉන්විටේෂන් එකක් එනවා. අරයට පස්සේ එන්නේ. පැහැදිලිද? ඔන්න ඕක තමයි වෙනස. ලකුණු 85ක් තිබ්බත් එයාට කලින් එන්නේ නැහැ. අයියේ මොනවද ගර්ල් කෙනෙකුට කරන්න පුළුවන් ට්‍රේඩර්ස් සඳුනේ ඕන කෝස් එකක් කරන්න පුළුවන් ජොබ් එකක් හොයාගන්න පුළුවන් නම්. Suggestion for registration live in Victoria 189 not invited. ගායත්‍රි ඔයාට 190ට chance එකක් තියෙනවා පුළුවන් නම් superior English ගන්න try කරන්න. However about EN plan to do uh, 485. I am on New South how EN එක සුබානි ගොඩක් අය ඉන්නවා මට ෂුවර් නෑ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල වැඩි. මොකද 1 year experience ඕනේ. ඔයාට 1 year experience හොයාගන්න වෙලාව ඇද්ද? අයියේ මං නිව් සවුත් මෙඩිකල් ලැබ් වල ටෙක්නීෂියන් විදිහට වර්ක් කරන 2 years එකකින් මට පාත් සේම් ජොබ් එකක් හම්බුණා. පර්ත් වලට මූව් වෙන එක හොඳයි. පර්ත් යන්න. හරි? අයියේ මං ඇකවුන්ටන්ට් කරපු කෙනෙක් මොකද කරන්න ඕන කෝස් එකේ TRA PR පාත් එකක් දාන්න පුළුවන්. චතුරංගි ට්‍රේඩ් එකක් කරන්න පුළුවන් නම් ලේසි. I have bachelor in early childhood currently assistant teacher in Dubai. I have 3 years can we apply for teaching? මම හිතන්නේ නෑ මේ ඔයාට හොයාගන්න පුළුවන්. මොකද මෙහෙ ඔයාට රෙජිස්ට්‍රේෂන් ගන්න නැතුව මෙහෙ ටීච් කරන්න බෑ. worker කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් but highly unlikely. For BSc and then master teaching to get the software engineering කරලා ගන්න කරන්න පුළුවන්. After PhD option මොනවද? university lecture opportunity එක university lecture opportunity තමයි තියෙන්නේ but ඒකත් දැන් 1500ක් විතර ඉන්නවා කට්ටිය. හරි? A possible to apply PR maintenance manager employee decent try එකක් දෙන්න වෙනවා මට මතක නැහැ ඇත්තටම මේ මොනවද තියෙන chances කියලා I'm doing master of international hospital course can you recommend a good PR ඔයාට අනිවාර්යයෙන්ම girl කෙනෙකුට ඔයාට secondary teaching වගේ කරන්න වෙනවා right how many years experience need to management consultant guarantee කරන්න බැහැ management consultant can we change master of IT to teaching after 6 months රත්නායක ඔයාට 6 month experience තිබ්බොත් විතරයි කරගන්න පුළුවන් right හරි නේද මගේ දැන් අටට මට කන්සල්ටේෂන් එකක් තියෙනවා right thank you so much ඔයගලන්ට කතා කරාට සෙෂන් එකේදී මම හිතන්නේ මම most of the questions වලට ඔයගලන්ට උත්තර දුන්නා මම මේ වීඩියෝ එකක් දාන්නම් මගේ YouTube channel එකේ ඔයගලන්ට බලන්න පුළුවන් මොනවද අපි කතා කරේ කියලා ඔයගලන්ට මොනවා හරි තියෙනවා නම් මගේ OC Connect migration service කියන link එකට ගිහිල්ලා ඔයාලට මේකෙදි ඔයාලට මෙන්න මේ මම පෙන්නන්නම්කෝ එතකොට ලේසි. මෙතන මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට මේකෙදි book a consultation ගිහිල්ලා අපි $100 charge කරනවා but ඔයාලට මේ $100 අපේ ඊළඟ second සර්විස් එකේදී ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා session එකක් book කළා ඔයා TR එක අපෙන් ගන්න දෙනවා නම් ඔයාට TR එකට 100 එනවා. මම මේක දාන්න හේතුව තමයි ගොඩක් අය මුලදී book කරලා session වලට එන්නේ නැහැ. ඒකට අපිත් දෙකොල්ලගේම කාලය ඉවරයිනේ. ඒක නිසා ඔයගොල්ලන්ට session එකක් freely book කරගන්න පුළුවන් available time එකත් එක්ක. එහෙම නැත්නම් ඔයාලට හරියන time එකක් ඕන නම් මට message එකක් දාන්න මම adjust කරන්නම්. එහෙනම් thank you so much. අලුතෙන් ආයෙ session එකකදී මම අලුතෙන් තව මාසෙකින් විතර ආයෙ session එකක් කරනවා. නැවත මේ changes උත් එක්ක ඒකට එන්න. ඒත් එක්කම කවුරුත් හරි අපේ group එකේ නැත්නම් ඕස්ට්‍රේලියාවට මගේ group එකට සම්බන්ධ වෙන්න අපි ගොඩක් free knowledge ඒක share කරනවා. ගොඩක් මම විතරක් නෙමෙයි ගොඩක් අය ඒකේ ඉන්නවා. එක එක්කෙනාගේ view points වෙනස්. ඒකට එක එක්කෙනා එක එක details එක share කරනවා. නිසා මේ group එකටත් එන්න ඔයාලා ඕස්ට්‍රේලියාවේ PR එක ගැන ස්ටඩි ගැන බලාගෙන ඉන්නවනේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ගිහිල්ලා එන්න. අලුතෙන් ආපු session එකකදී හම්බෙමු.